අයිබෝන් කියලා කියනවා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දෙවෙනි පේපර් එකේ ඉතුරු කොටස. ඔයගොල්ලෝ හැමෝටම දීලා තියෙනවා දෙවෙනි පේපර් එක. ඒකේ අපි එදා ව්‍යුහගත ප්‍රශ්න 4න් 3ක් සාකච්ඡා කරා. හරි. ඊළඟට එක රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරා. මට මතක විදිහට ව්‍යුහගත ප්‍රශ්න 1 2 3 අපි සාකච්ඡා කරා. ඊළඟට රචනා වලින් 5 සාකච්ඡා කරා. හරි. රචනා වලින් 5 කියන එක අපි සාකච්ඡා කරා. ඒතර අපි දැන් එතනින් ඉස්සරහට 6 7 8 කියන ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. මුලින්ම ගන්න ඕගොල්ලෝ 8 වෙනි ප්‍රශ්නේ. හරි. මම දීපු දෙවෙනි පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ අපි ඉස්සල්ලාම සාකච්ඡා කරලා ඉමු. හරි. දෙවෙනි පේපර් එකේ මම මේ සාකච්ඡා කරන්නේ දෙවෙනි පේපර් එක. අපි 8 වෙනි ප්‍රශ්නයට යමු. 8 වෙනි ප්‍රශ්නයට යමු. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රජනනය හා සම්බන්ධව. ප්‍රජනනය හා සම්බන්ධව. ලිංගික ප්‍රජනනයෙන් බිහිවන බහුසෛලික සත්වයෙකුගේ ජීවිතයේ ආරම්භය සිදුවන ආකාරය පහත රූපයෙන් නිරූපණය වේ. මේ තියෙන්නේ ලිංගික ප්‍රජනනයෙන් බහුසෛලික ජීවියෙක්ගේ ආරම්භය සිද්ධ වෙන විදිහ. බහුසෛලික කියලා කියන්නේ සෛල ගොඩකින් හැදිච්ච ජීවියෙක්. හැබැයි සෛල ගොඩකින් හැදිච්ච ජීවියෙක් වුණත් ආරම්භ වෙන්නේ එක සෛලයකින්. හරි, මේකේ පෙන්නලා තියෙනවා A කියලා එකකුයි A කියලා සෛලයකුයි B කියලා සෛලයකුයි එකට එකතු වෙලා ඒ එකතු වෙන ක්‍රියාවලිය තමයි C කියලා පෙන්නලා තියෙන්නේ. හැදෙනවා D කියලා තනි සෛලයක්. D කියලා තනි සෛලයක්. එයාගෙන් තමයි එයා E කියලා ක්‍රියාවලියකට ලක් වෙලා මෙන්න මේ විදිහට සෛල ගොඩක් හැදෙනවා. හරි. සෛල ගොඩක් හැදෙනවා. එතනින් පස්සේ තමයි බහුසෛලික ජීවියා බිහි වෙන්නේ. එතනින් පස්සේ තමයි බහුසෛලික ජීවියා බිහි වෙන්නේ. හරි, A සහ B කියලා දෙන්නෙක් එකතු වෙලා D හැදෙනවා. ඒ එකතු වෙන ක්‍රියාවලිය තමයි මේ C කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට D කියන කෙනා D කියන තනි සෛලය තවත් මොකද්ද ක්‍රියාවලියකට ලක් වෙලා සෛල ගොඩක් හැදෙනවා. මෙතන මුලින්ම අහනවා B ලෙස සටහන් වෙති ව්‍යුහය කුමක්ද? A කියන්නේ ඩිම්බය කියලා දීලා තියෙනවා. හොඳට බලන්න. ලිංගික ප්‍රජනනයේදී එකතු වෙන්නේ ඩිම්බය සහ ශුක්‍රාණුව. එහෙනම් මේ B කියන්නේ ශුක්‍රාණුව වෙන්න ඕනේ. මේක ශාකයකද සත්වයක කියලා තියෙනවනේ. බහුසෛලික සත්වයක ශාකයක නෙවෙයි. එහෙනම් මේක ඩිම්බය, මේක ශුක්‍රාණුව වෙන්න ඕනේ. බැරි වෙලාවත් මේක ශාකයක කියලා කිව්වනම්, මේක ශාකයක කියලා කිව්වනම් මේක ඩිම්බය නම් මේක පරාගය වෙන්න ඕනේ. සතෙක්ගේ කියලා කියපු නිසා මේක ශුක්‍රාණුව. ඊළඟට A හා B එක්වීමේ ක්‍රියාවලිය C අක්ෂරයෙන් දැක්වේ. C ක්‍රියාවලිය කුමක්ද කියලා අහනවා. ඩිම්බයයි ශුක්‍රාණුවයි එකට එකතු වෙන ක්‍රියාවලිය තමයි සංසේචනය. සංසේචනය. ඔයගොල්ලෝ දන්නවා ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතු වීම අපි හඳුන්වන්නේ සංසේචනය කියලා. එහෙනම් C කියන්නේ සංසේචනය වෙන්න ඕන. මානව පුරුෂ ප්‍රජනක පද්ධතිය තුල ශ්‍රාවය වන හෝමෝනය කුමක්ද? ඔයගොල්ලෝ දන්නවා පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශ්‍රාවය වෙන හෝමෝනය ටෙස්ටොස්ටෙරෝන්. එකම ලියන්න අවශ්‍ය නැහැ. ටෙස්ටොස්ටෙරෝන් හැමෝම මේක ඉගෙනගෙන තියෙනවා. ඊළඟට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල ශ්‍රාවය වෙනවා ඊස්ට්‍රජන් සහ ප්‍රෙජෙස්ටරෝන් කියන හෝමෝන දෙක. එතකොට මම මේකේ ඉදිරි ඒවා ටිකක් පොඩ්ඩක් විස්තර කරන්නම්. මේක අහලා තියෙන්නේ ඔච්චරයි. මෙතන ඩිම්බය සහ ශුක්‍රාණුව සංසේචනය වෙලා හැදෙනවා යුක්තාණුවක්. මේක අහලා නැහැ. මේ D කියන තනි සෛලය තමයි යුක්තාණුව. ඒක තනි සෛලයක්. මේ යුක්තාණුව අනූනන විභාජනයට ලක් වෙලා බහුසෛලික ජීවියෙක් හැදෙනවා. එහෙනම් මෙතන මේ පෙන්නලා තිබුණේ අනූනන විභාජනය කියන ක්‍රියාවලිය. ඔන්න ඒකේ සියලු දේවල් ටික පැහැදිලි කරා. ඊළඟට අහනවා 4 වෙනි ප්‍රශ්නේ ප්‍රජනනය හැරුණුකොට ජීවීන්ට පමණ පොදු වෙනත් ලක්ෂණ දෙකක්. ප්‍රජනනය කියන එක ජීවී භවයේ ලක්ෂණයක්. ප්‍රජනනය කරනවා කියන එක ජීවී භවයේ ලක්ෂණයක්. ඊට අමතරව වර්ධනය කියන එක.
වර්ධනය කියන එක ජීවී භවයේ ලක්ෂණයක්. අජීවී දේවල් ගහ මේ අජීවී දේවල් ඒ කියන්නේ අපි හිතමුකෝ ගලක් හරි ගලක් වතුර පස වගේ දේවල් ඒවා අජීවී දේවල්නේ. ඒගොල්ලෝ ප්‍රජනනය කරන්නේ හරි කවදාවත් වතුර ප්‍රජනනය කරන්නේ නැහැ. ගල් ප්‍රජනනය කරලා ගල් පැටව ගහන්නේ එහෙම නැහැ. ඊට පස්සේ ගල් වර්ධනය වෙන්නේ නැහැ. හරි වතුර වර්ධනය වෙන්නේ නැහැ. හරි වර්ධනය ප්‍රජනනය ඊළඟට අපි විශේෂ වචනයක් තියෙනවා උද්දීප්‍යතාවය වලට ප්‍රතිචාර දක්වන එක. උද්දීප්‍යතාවය ඒකත් ජීවී භවයේ ලක්ෂණයක්. දැන් ගලක් වගේ එකක් වතුර වගේ එකක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ කාටවත්. හැබැයි ජීවී ප්‍රතිචාර දක්වනවා. ඊළඟට දැන් මම අපව මතක් කරනවා වර්ධනය ජීවී භවයේ ලක්ෂණයක්. ප්‍රජනනය ජීවී භවයේ ලක්ෂණයක්. උද්දීප්‍යතාවය ජීවී භවයේ ලක්ෂණයක්. ඊළඟට ශ්වසනය කියන එක ජීවී භවයේ ලක්ෂණයක්. ඔය ටික තමයි සජීවී භවයේ ලක්ෂණ. ඒ වගේ ලක්ෂණ දෙකක් ලියන්න කියලා තියෙනවා. ඊළඟට අපි යන් B කියන කොටසට B කියන කොටසේදී පෙන්නලා තියෙනවා ශාක ප්‍රජනනයේදී අපි කතා කරපු දෙයක්. මෙන්න මේ වගේ මල් දෙකක් තියෙනවා. මේ මල් දෙක අතරේ මොනවද මන් දන්නේ හුවමාරු වෙනවා පෙන්නනවා මෙන්න ඊතල වලින්. හරි මේක දැක්ක ගමන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන මල් අතර මෙහෙම හුවමාරු වෙන්නේ පරාග. එහෙනම් මේක පරාගණය. හැබැයි මල් දෙකක් අතර හුවමාරු වෙන නිසා හරියටම උත්තරේ ලියන්න මේකෙන් පෙන්නලා තියෙන්නේ පරපරාගණය. දැන් මේකම ඔයාලගෙන් අහන්න පුළුවන් මේ විදිහට. එකම මලක් තියෙනවා. ඒ මලේ ජායාංගයයි පූමාංගයයි තියෙනවා. මේ දෙන්න අතර ඊතලයක් ගහලා. මේ දෙන්න අතර ඊතලයක් මෙහෙම තියෙනවා. හරි මේ ස්වපරාගණය. හරි මේ ස්වපරාගණය. මල් දෙකක් අතර පරාග හුවමාරු වෙනවා නම් ඒක පරපරාගණය. හරි. ඉහත රූපයෙන් දක්වා ඇති සංසිද්ධිය කුමක්ද? පරාගණය. ඊළඟට දෙවෙනි කොටස මිදි ඇපල් වැනි ශාකවල සංසේචනයෙන් තොරව ඵල හටගනී. මෙම සංසිද්ධිය හඳුන්වන නම කුමක්ද? මම කිව්වා එතන මම ඇත්තටම කිව්වේ සංසේචනයෙන් තොරව කියලා නෙවෙයි. එතන මම ඔයගොල්ලන්ට කිව්වේ බීජ හට ගැනීමකින් තොරව ඵල හට ගන්නවා. බීජ නැතුව ඵල හට ගන්නවා. ඒකට අපි කිව්වේ පාතනෝත්පලනය කියලා. හරි එතනදී ඇත්තටම වෙන්නේ සංසේචනයක් වෙන්නේ නැහැ. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක්, ඩිම්බයක් සහ පරාගයක් සංසේචනය වෙන්නේ නැහැ. සංසේචනය කරන්නේ නැහැ. ඒ නිසා බීජයක් හටගන්නේ නැහැ. හැබැයි ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වෙනවා. ඔකට අපි කියන්නේ පාතනෝත්පලනය කියලා. ඒකට වර්ධක හෝමෝන නැත්නම් කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය අපි පාවිච්චි කරනවා. right. දෙකත් හරි. තුන්වෙනි එක ප්‍රවේණීය සම්බන්ධ එකක් 10 වසරේ අයට මම ප්‍රවේණීය කරාට කරගෙන මේ දවස්වල කරගෙන යනවා. පන්ති දෙකේම 10 වසර වල දෙකේම මම ප්‍රවේණීය කරගෙන යනවා. හැබැයි මෙන්න මේ කොටසට මම තාම ඇවිල්ලා නැහැ. හරි ඒ හින්දා මම මේකේ දැන් හැමෝම ඉන්න නිසා තියරි පාර්ට් එකත් ටග්ගලා මතක් කරගෙනම ප්‍රශ්නෙට එන්නම්. ඕගොල්ලන්ට කතා කරන්න තියෙනවා සමහර ප්‍රවේණික රෝග තියෙනවා ලිංග ප්‍රතිබද්ධයි. හරි වචනයක් තියෙනවා අහගන්න. ලිංග ප්‍රතිබද්ධයි. ලිංග ප්‍රතිබද්ධයි කියන්නේ අපේ සෛලයක තියෙනවා මෙන්න මේ විදිහට වර්ණ දේහ 46ක්. යුගල් විදිහට ගත්තොත් යුගල් 23ක්. ඔය යුගල් 23න් එක යුගලක් තියෙනවා ලිංග නිර්ණ වර්ණ දේහ. ඒ කියන්නේ මිනිස්සෙගේ ලිංගිකත්වය නැත්නම් ගැහැණුද පිරිමිද කියන භාවය තීරණය කරන්න වර්ණ දේහ දෙකක් තියෙනවා. හරි. අපි මේ වර්ණ දේහ දෙක හඳුන්වන්නේ X සහ Y වර්ණ දේහ කියලා. මම ඇන්දොත් මෙන්න මේ විදිහට තමයි මේ වර්ණ දේහ දෙක තියෙන්නේ. X වර්ණ දේහය කියන එක දිගයි Y වර්ණ දේහය කියන එක කොටයි. හරි. මේ ගැහැණු පිරිමි භාවය තීරණය වෙන එකක් මම ඔයගොල්ලන්ට කරලා නැහැ. ඒ නිසා මේකත් හොඳට අහගන්න. ගැහැණු පිරිමි භාව තීරණය වෙන්න තියෙනවා X හා Y කියලා වර්ණ දේහ දෙකක්. හරි. එතකොට ගැහැණු කෙනෙක්ගේ තියෙන්නේ Xම වර්ණ දේහ දෙකක්. ගැහැණු කෙනෙක්ගේ තියෙන්නේ මෙන්න මේ විදිහට X වර්ණ දේහ දෙකක්.
X වර්ණ දේහ දෙකක් තිබ්බොත් අපි එයාව හඳුන්වන්නේ ගැහැණු කියලා. ඊළඟට පිරිමි අයගේ තියෙන්නේ X වර්ණ දේහයක් සහ Y වර්ණ දේහයක්. X වර්ණ දේහයක් සහ Y වර්ණ දේහයක්. අප වාගන්න හරියට අපේ තියෙන වර්ණ දේහ 46න් දෙකක් ලිංගිකත්වයේ තීරණය කරන්නා වූ වර්ණ දේහ. ඒ වර්ණ දේහ දෙක අපි හඳුන්වන්නේ X සහ Y කියලා. ගැහැණු කෙනෙක්ගේ තියෙන්නේ Xම වර්ණ දේහ දෙකක්. පිරිමි කෙනෙක්ගේ තියෙන්නේ X වර්ණ දේහයක් සහ Y වර්ණ දේහයක්. හරි ඒක ගැහැණු පිරිමි බව තීරණය වෙන කතන්දරේ. ඊට පස්සේ මම කියවනේ මේ ලිංග ප්‍රතිබද්ධ රෝග තියෙනවා කියලා. ලිංග ප්‍රතිබද්ධ රෝග තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලිංගික වර්ණ දේහ දෙකේ තියෙන සමහර ජාන වලින් තීරණය වන්නා වූ රෝග තියෙනවා. මේකේ පිහිටන ජානයකින් තමයි ඒ ලෙඩේ හැදෙන්නේ. XY වර්ණ දේහවල තියෙන ජානයකින් තමයි ඒ ලෙඩේ හැදෙන්නේ. හරි? දැන් එහෙම ලෙඩක් ගැන තමයි අපිට මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ. රතු කොළ වර්ණ අන්ධතාවය. රතු කොළ වර්ණ අන්ධතාවය. මේකෙදි වෙන්නේ මේ පුද්ගලයාට රතු පාට සහ කොළ පාට වෙන් කරන හඳුනා ගන්න බෑ. රතු පාට සහ කොළ පාට වෙන් කරන හඳුනා ගන්න බෑ. රතු පාට පෙන්නලා අහනකොට එයා කියන්නේ මේ කොළ පාට කියලා. කොළ පාට පෙන්නලා අහනකොට කියන්නේ මේක රතු පාට කියලා. එයා රතුයි කොළයි මාරු වෙනවා. නැත්නම් මේ දෙක අඳුන ගන්න බැරි වෙනවා. හරි ඕක තමයි ලෙඩේ. ඉතින් මේ ලෙඩේ හැදුණා කියලා මිනිස්සෙක් මැරෙන්නේවත් මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි එකම ප්‍රශ්නේ වෙන්නේ කලර් ලයිට් වලදී වගේ. හරි මොකද කලර් ලයිට් වලදී මෙයාට රතු පාටයි කොළ පාටයි අඳුන ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නේද? එතකොට මේක හැදෙන්නේ මෙන්න මේ X වර්ණ දේහයේ මත තියෙන X වර්ණ දේහයේ මත තියෙන නිලීන ජානයකින් X වර්ණ දේහයේ මත තියෙන නිලීන ජානයකින් මෙතනත් වැදගත් දෙයක් තියෙනවා මේ ප්‍රවේණික රෝග හතරම අපි මේ කතා කරන ප්‍රවේණික රෝග හතරම අපිට ඇති කරන්නේ ප්‍රමුඛ ජානයකින් නෙවෙයි නිලීන ජානයකින්. ඒකත් විශේෂ කාරණයක්. ඒ කියන්නේ අපි දන්නවා අපි පහුගිය සතිවල කතා කරා අපි හිතමුකෝ ඇස් වල පාට තීරණය කරන්න ජාන දෙකක් තියෙනවානේ. ජාන දෙකක් තියෙනවා. එතකොට ඒකෙදි ප්‍රමුඛ ජානයේ විදිහට තමයි ඇහැ තීරණය වෙන්නේ. හිස කෙස් වල දිග තීරණය කරන්න ජාන දෙකක් තියෙනවා වර්ණ දේහ දෙකක. ප්‍රමුඛ ජානයේ විදිහට තමයි හිස කෙස් වල දිග තීරණය වෙන්නේ. එතකොට හැම වෙලාවෙම ප්‍රමුඛයා තමයි ඉස්මතු වෙන්නේ. ප්‍රමුඛ ජානය තමයි ඉස්මතු වෙන්නේ. නමුත් ප්‍රවේණික රෝගවලදී ලෙඩේ හදන්නේ ප්‍රමුඛ ජානයක් නෙවෙයි නිලීන ජානයක්. ඒක තවත් මෙන්න මෙහෙම අපි තේරුම් ගමු. අපි ගත්තොත් එහෙම රතු කොළ වර්ණාන්ධතාවයට හේතු වෙන්නේ මම ගන්නම් A කියලා ජානයක්. රතු කොළ වර්ණාන්ධතාවයට හේතු වෙන්නේ A කියන ජානය නම් හරි කැපිටල් A ජාන දෙක තියෙනවා නම් හරි මේ තියෙන්නේ කැපිටල් A කියලා. ඒ කියන්නේ ප්‍රමුඛම ජාන දෙකක් තියෙනවා නම් මේ පුද්ගලයා නිරෝගී. මේ පුද්ගලයා නිරෝගී. හරි. ඊළඟට කැපිටල් A සිම්පල් A තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රමුඛ ජානයයි මේ රෝගයට හේතු වෙන්නා වූ ප්‍රමුඛ ජානයයි නිලීන ජානයයි තියෙනවා නම් ප්‍රමුඛයා ඉන්න හින්දා ඒත් නිරෝගී. හැබැයි රෝගයට හේතු වෙන්නේ මේ රෝගයට හේතු වෙන්නේ නිලීන ජානයනේ. නිලීන ජානයත් හැංගිලා තියෙනවා. ඒ නිසා මෙයා වාහකයි. වාහකයි කියන්නේ එයාගේ රෝගේ මතුවෙන්නේ නැහැ. නමුත් මෙයා ඊළඟ පරම්පරාවට මේ රෝගේ ඇරයි යන්න දායක වෙනවා. ඊළඟට සිම්පල් A කියලා තියෙනවා නම් මෙන්න මෙයා රෝගී. මෙයා රෝගී. මේක හොඳට මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රමුඛ ජානයේ තියෙනවා නම් තමයි ඒක ඉස්මතු වෙන්නේ. හැබැයි රෝගවලදී රෝගයේ ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ ජානයේ තියෙනකොට නෙවෙයි මෙන්න මේ විදිහට නිලීන ජානයේ තියෙනකොට. ඒතර මම මේ A කියලා ගත්තේ රතු කොළ වර්ණාන්ධතාවයට හේතු වෙන ජාන.
ඒ ජාන තියෙන්න පුළුවන් ආකාර තුනයි. කැපිටල් A ඒ පුද්ගලයා නිරෝගී. කැපිටල් A සිම්පල් A ඒ පුද්ගලයා වාහකයි. සිම්පල් A ඒ පුද්ගලයා රෝගී. එතකොට අපි දැන් ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ගත්තොත් එහෙම. ඔන්න මම අඳිනවා ගැහැණු කෙනෙක්. ගැහැණු කෙනෙක්ගේ තියෙන X වර්ණ දේහ දෙකක්. මෙන්න පිරිමි කෙනෙක් එයාගේ තියෙන X වර්ණ දේහයයි Y වර්ණ දේහයයි. මම මේ ඉරි වලින් පෙන්වුවේ වර්ණ දේහ දෙක. හරි. එතකොට මේ C කියන ඥානය පිහිටන්නේ X වර්ණ දේහ මත විතරයි. Y වර්ණ දේහය කියන එක කොට වර්ණ දේහයක්. ඒකේ ඔය රෝගී ඥාන පිහිටන්නේ නැහැ. එතකොට මෙන්න මෙයාගේ කැපිටල් C තියෙන්න පුළුවන්. X වර්ණ දේහ දෙකේම මේ ගැහණු කෙනාගේ X වර්ණ දේහ දෙකේම කැපිටල් C නේ අපි ගත්තේ A නේ. කැපිටල් A තියෙන්න පුළුවන්. එතකොට මේ ගැහණු කෙනා නිරෝගී. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙයාගේ කැපිටල් A සිම්පල් A තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ ගැහණු කෙනා වාහකයෙක්. ඊළඟට මෙයා සිම්පල් A දරුවොත් මේ ගැහණු කෙනා රෝගී ගැහණු කෙනෙක්. පිරිමි අයට ගියාම X වර්ණ දේහයේ විතරයි කැපිටල් A තියෙන්නේ. මෙයා නිරෝගී. මෙයා රෝගී. එතකොට මෙයාගේ පිරිමි අයට පොඩි ගැටලුවක් තියෙනවා. පිරිමි අයගේ මේ ඥාන දෙකම තියෙන්න අවශ්‍ය නැහැ. එක ඥානයක් තිබ්බත් ඒ ලක්ෂණය පෙන්වනවා. හැබැයි ගැහණු අයට එහෙම නැහැ. ඒතකොට පිරිමි කට්ටිය කොයි වෙලාවකවත් වාහකයෝ වෙන්නේ නැහැ. එක්ක නිරෝගී එක්ක රෝගී. ඔය අවස්ථා දෙක විතරයි තියෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒක තේරුම් නැත්නම් ලොකුවට කලබල වෙන්න එපා. මම මේ කොටස තාම ඔයාලගේ තියරි ක්ලාස් එකේදී කරේ නැහැ. හරි. මේ කොටස තමයි මම හිතන්නේ ඊළඟ සෙනසුරාදා සහ ඉරිදා පන්තිවල කරන්න තියෙන එකක්. මම පොඩි අදහසක් දීලා තිබුණේ. right දැන් ප්‍රශ්නෙට එමු. රතුකොළ වර්ණන්දතාවය රෝගී. රතුකොළ වර්ණන්දතාව රෝගය වාහක මවක්. හරි. වාහක මවක් සහ නිරෝගී පියෙකුට දාව. ඔන්න මව කියන කෙනා X දරන කෙනෙක්. මව කියන කෙනා X වර්ණ දේහ දෙකක් දරන කෙනෙක්. පියා කියන කෙනාගේ තියෙන්නේ X වර්ණ දේහයක් සහ Y වර්ණ දේහයක්. එතකොට මේ කියන විදිහට වාහක මවක්. එහෙනම් මෙයාගේ තියෙන්න ඕන කැපිටල් A ඥානයයි සිම්පල් A ඥානයයි. කැපිටල් A තියෙන නිසා නිරෝගී, සිම්පල් A තියෙන නිසා මෙයා වාහකයි. නිරෝගී පියෙක්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ කැපිටල් A. පියාගේ තියෙන X වර්ණ දේහය මත A කියන ඥානය. හරි. නිරෝගී පියෙකුට දාව උපදින දරුවන් තුල එම රෝගය ප්‍රවේණිගත වන්නේ කෙසේදයි පහත ආකාරයේ සටහනකින් ඉදිරිපත් කරන්න. සටහන දීලා තියෙනවා මෙන්න මෙහෙම කරලා. මෙයාගේ ඉස්සරලාම දැන් මේ තමයි පේරන්ට්ස්ලා දෙමව්පියෝ. අපි මේ වගේ වෙලාවක මෙයාලගේ ජන්මානු කොහොමද වෙන්නේ කියන එක ගන්න ඕනේ. ජන්මානු හැදෙනකොට පියාගෙන් හැදෙනවා ජන්මානු දෙවර්ගයක්. සුක්‍රාණු දෙවර්ගයක්. මවගෙන් හැදෙනවා ඩිම්බ දෙවර්ගයක්. මෙන්න මේ X වර්ණ දේහය සහිත ඩිම්බ. හරි. ඉතුරු X වර්ණ දේහය සහිත ඩිම්බ. right ඔය විදිහට ඩිම්බ දෙවර්ගයක් හදනවා. එතකොට මේ ඩිම්බයට එන්නේ A කියන ඥානය. කැපිටල් A කියන ඥානය. මේ ඩිම්බයට එන්නේ සිම්පල් A කියන ඥානය. මෙයාට එන්නේ කැපිටල් A, මෙයාට එන්නේ සිම්පල් A. එතකොට ජන්මානු ජනනයේදී ඔයගොල්ලෝ දන්නවා වර්ණ දේහ දෙක ස්වාධීනව වෙන් වෙනවා. වෙන් වෙලා ඩිම්බ දෙකකට එනවා. ඒතර මේ ඩිම්බ දෙවර්ගයක්. මේ වර්ගයේ තියෙන්නේ කැපිටල් A ඥානය, මේ වර්ගයේ තියෙන්නේ සිම්පල් A ඥානය. පියාගෙනුත් හැදෙනවා ජන්මානු දෙවර්ගයක්. ඒ කියන්නේ සුක්‍රාණු දෙවර්ගයක්. පියාගෙනුත් හැදෙනවා සුක්‍රාණු දෙවර්ගයක්. එකක තියෙන්නේ X වර්ණ දේහය සහ ඒකේ නිරෝගී ඥානය තියෙනවා. කැපිටල් A ඥානය තියෙනවා. අනිත් එකේ තියෙන්නේ
අනිත් එකේ තියෙන්නේ y කියන වර්ණ දේහය. අනිත් එකේ තියෙන්නේ y කියන වර්ණ දේහය. එතකොට මේ තමා මවගේ ඩිම්බ ටිකයි පියාගේ සුක්‍රාණු ටිකයි. දැන් ඔය හතර විදිහකට සංයෝජනය වෙන්න පුළුවන්. මේ ඩිම්බය මේ සුක්‍රාණුවත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙම එකතු වුණොත් හැදෙන්නේ හොඳට බලාගන්න. මෙතනින් එන්නේ x වර්ණ දේහයක්, මෙතනිමුත් එන්නේ x වර්ණ දේහයක්. එතකොට x වර්ණ දේහ දෙකක්ම තියෙන ළමයෙක් හැදෙනවා. x වර්ණ දේහ දෙකක් තියෙන ළමයෙක් කියන්නේ ගැහැණු ළමයෙක්. ඊළඟට ජානය එන විදිහ බලන්න. මෙයාගේ කැපිටල් A, මෙයාගේ කැපිටල් A, මෙයාගේ කැපිටල් A, මෙයාගේ කැපිටල් A. එතකොට කැපිටල් A කියන්නේ නිරෝගී. සිම්පල් A කියන්නේ රෝගී. එතකොට මේ දරුවා ගැහැණු දරුවෙක් සහ එයා නිරෝගී. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ ඩිම්බය මේ සුක්‍රාණුවත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ ඩිම්බය මේ සුක්‍රාණුවත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට හැදෙන්නේ x වර්ණ දේහයකුයි මේකෙන් එන්නේ y වර්ණ දේහයක්. කොට එකක්. xy වර්ණ දේහ දෙකක් ආවා කියන්නේ ඒ දරුවා ගැහැණුද පිරිමිද? x වර්ණ දේහ දෙකක් ආවොත් ගැහැණු, x වර්ණ දේහයකුයි y වර්ණ දේහයකුයි ආවොත් ඒ දරුවා පිරිමි දරුවෙක්. එහෙනම් මෙයා පිරිමි දරුවෙක්. ජානය එන විදිය බලන්න. මෙයාගෙන් එන්නේ කැපිටල් A. මෙයාගෙන් ඒ ජානය එන්නේ නැහැ. සුක්‍රාණුවෙන් ඒ ජානය එන්නේ නැහැ. ඊළඟට මේ ඩිම්බය මේ සුක්‍රාණුවත් එක්ක එකතු වුණොත් x වර්ණ දේහයක් එනවා. මෙයාගෙනුත් x වර්ණ දේහයක් එනවා. මෙයාගෙන් කැපිටල් A එනකොට මෙයාගෙන් සිම්පල් A එනවා. එතකොට මේ පුද්ගලයා ගැහැණු දරුවෙක්. xx තියෙන නිසා ගැහැණු දරුවෙක්. පේනව නේද ඔයාලට? හරි. මෙයාගේ xx තියෙන නිසා ගැහැණු දරුවෙක්. හැබැයි කැපිටල් A සහ සිම්පල් A ගාන දෙක ආපු නිසා මෙන්න මේ ගැහැණු දරුවා වාහක ගැහැණු දරුවෙක්. මේ ගැහැණු දරුවා නිරෝගී. පළවෙනි ගැහැණු දරුවා නිරෝගී. මේ තුන්වෙනි ගැහැණු දරුවා වාහකයි. අවසාන ඔප්ෂන් එක මේ සුක්‍රාණුවයි මේ ඩිම්බයයි එකතු වෙන්න පුළුවන්. එහෙම එකතු වුණොත් x වර්ණ දේහයකුයි y වර්ණ දේහයකුයි එනවා. එයා එතකොට පිරිමි දරුවෙක් xy තියෙන නිසා. සිම්පල් A එන නිසා ඒ දරුවා අවාසනාවන්ත විදිහට රෝගී දරුවෙක්. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ළමයි 4 දෙනා එන්න පුළුවන්. ගැහැණු ළමයි දෙන්නෙක් හැදෙනවා, පිරිමි ළමයි දෙන්නෙක් හැදෙනවා. ගැහැණු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් නිරෝගී, අනිත් එක්කෙනා වාහකයි. ලෙඩේ හැදිලා නැහැ. හැබැයි පිරිමි ළමයි දෙන්නෙක් හැදෙනවා. එක පිරිමි ළමයෙක් නිරෝගී, එක පිරිමි ළමයෙක් රෝගී. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ ලිංග ප්‍රතිබද්ධ රෝග හැදෙන වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ ගැහැණු අයට නෙමෙයි පිරිමි කට්ටියට. මේ රූපයෙන්ම පේනවා මේ ළමයි 4 දෙනාගෙන් රෝගී ළමයෙක් ඉන්නේ පිරිමි ළමයෙක් විතරයි. ගැහැණු දරුවෙක් ඉන්නවා එයා වාහකේ. එයා රෝගී නෑ. අනිත් ළමයි දෙන්නම නිරෝගී. හරි. ඒතර මේ ලිංග ප්‍රතිබද්ධ රෝග වැඩි පුර හැදෙන්නේ ගැහැණු අයට නෙවෙයි පිරිමි කට්ටියට. රයිට්. ඕගොල්ලෝ ලියාගන්න. දැන් මේක ඇත්තටම පුරවන්න තියෙන්නේ මෙන්න මේ පේලියේ බෝල ටික ඇදලා තියෙනවා. ඇතුලේ වර්ණ දේහ ටිකයි ජාන ටිකයි විතරයි පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පේලියෙත් බෝල ටික දීලා තියෙනවා වර්ණ දේහ ටිකයි ජාන ටිකයි පෙන්වන්න තියෙනවා. පැත්තක දිග C කොටස යමු. C කොටස තියෙන්නේ හැබැයි 10 වසරේට කරපු හැටි එකක්. අමුත් 11 වසරේ ළමයි ඉන්න නිසා මේක බලා ගන්න. ආකිමිඩිස් මූලධර්මයේ ද්‍රවස්ථිති පීඩනය, ද්‍රවස්ථිතිය කියන පාඩමට සම්බන්ධ ප්‍රශ්නයක්. පැත්තක දිග සෙන්ටිමීටර් 10 බැගින් වූ ඝනාකාර ලී කුට්ටියකින් මෙන්න මේ වගේ ලී කුට්ටියක් තියෙනවා. මේ ලී කුට්ටියේ පැත්තක දිග මීටර 10යි. පැත්තක දිග සෙන්ටිමීටර 10යි. හරි. හතරෙන් එකක් ජලයේ ගිලී පාවි. මෙයාගෙන් හතරෙන් එකක පරිමාවක්
ජලයේ ගිලිලා පාවෙනවා. හරි. මෙහෙම වතුර භාජනයකට දාපුවාම මෙයාගේ හතරෙන් එකක් ගිලිලා තියෙනවා. මම මේකේ පැත්තකින් පේන විදිහ අඳින්නම්. වතුරෙන් හතරෙන් එකක් ගිලිලා තියෙනවා. එතකොට හතරෙන් තුනක් උඩ තියෙනවා. හතරෙන් තුනක් උඩ තියෙනවා. හතරෙන් එකක් ගිලිලා තියෙනවා. හරි. ජලයේ ඝනත්වය දීලා තියෙනවා 1000යි. ගුරුත්වාකර්ෂණ ත්වරණය දීලා තියෙනවා තප්පර වර්ගයට මීටර. එතන වැරදි පිටි වැරද්දක් තියෙනවා පේපර් එකේ. තප්පරයට මීටර 10ක් කියලා තියෙන්නේ. තප්පර වර්ගයට මීටර 10ක් වෙන්න ඕන. ආකිමිඩිස් මූලධර්මයේ සඳහන් කරන්න. රයිට්. ආකිමිඩිස් මූලධර්මයේ මම සරලව පැහැදිලි කරන්නම්. ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. ඔයගොල්ලෝ දන්නවා වතුරට මොනවා හරි දෙයක් දාපුවාම ඒ දාපු කෙනාගේ පරිමාවට ගැලපෙන්න වතුර එළියට යනවා. හරි වතුර එළියට යනවා. අපි බේසමකට වතුර දාලා බේසමට දැස්සොත් එහෙම බේසමෙන් එළියට වතුර යනවා. එතකොට ඔයා බේසමකට දැස්සා කියලා හිතන්නකෝ. ඔයාගේ ඇඟේ පරිමාවට සමානව ඔයාගේ වොලියුම් එකට සමානව වතුර ටිකක් එළියට යනවා. හරි. ඒක කාරණයක් ඔළුව තියාගන්න. ඊට පස්සේ ඔයාලා දන්නවා වතුර ඇතුලේදී ඕනම දෙයක් උඩට උස්සලා දෙන්න. ඒක හොඳම උදාහරණයක් තියෙනවා. අපි ලිඳකින් වතුර බානකොට පණිට්ටුව නැත්නම් අපි කියන්නේ බාල්දිය වතුර පතුලටම දාලා ලිඳේ පතුලටම දාලා උඩට අදිනකොට වතුර ඇතුලේදී බාල්දිය නිකන් අර නොමිලේ උඩට තල්ලු කරලා දෙනවා. අපිට වතුර ඇතුලේදී බාල්දිය උඩට අදින්න ලේසි. හැබැයි වතුරෙන් එළියට ආපු ගමන් බාල්දිය උඩට අදින්න අමාරුයි. ඔන්න ඔය තත්වයට අපි කියන්නේ උඩුකුරු තෙරපුමක් කියලා. උඩුකුරු තෙරපුම් බලය. වතුර හරි මොකක් හරි ද්‍රවයක් ඇතුලේ දෙයක් ගිලිලා තියෙනකොට සම්පූර්ණයෙන් හරි භාගෙට හරි ගිලිලා තියෙනකොට උඩට තල්ලු කරන බලයක් ඇති කරනවා. ඒකට තමයි කියන්නේ උඩුකුරු තෙරපුම් බලය කියලා. එතකොට පුතේ තේරුම් ගන්න මේ වස්තුව වතුරේ කොටසක් ගිලිලා තියෙනවනේ. කොටසක් ගිලිලා තියෙනකොට මෙයා මත ඇති වෙනවා උඩුකුරු තෙරපුම් බලයක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ වස්තුව උඩට තල්ලු කරලා දෙනවා වතුර විසින්. වතුර විසින් උඩට තල්ලු කරලා දෙනවා. මෙන්න මේ උඩුකුරු තෙරපුම් බලය සමානයි කියලා ආකිමිඩිස් කියනවා. මේ උඩුකුරු තෙරපුම් බලය සමානයි කියලා කියනවා. මේ වස්තුව තරලය තුල ගිලිලා තියෙන පරිමාව මගින් විස්ථාපනය වෙච්ච තරලයේ බරට. සරලව තේරුම් ගන්න මෙයා මත ඇති වෙන උඩුකුරු තෙරපුම u ඒක සමාන වෙනවා මෙන්න මේ පරිමාවක්නේ වතුර එළියට ගියා නම් යන්නේ මේක යන්නේ නෑ මේ තවුඩට කට තියෙන නිසා වතුර එළියට යන්නේ නෑ නමුත් මෙයාව ගිලෙනකොට එළියට යනවා නම් යන්නේ මේ වගේ පරිමාවක් මම ওই ඉරි ඇඳලා තියෙන පරිමාවට සමානව තමයි වතුර එළියට යනවා නම් යන්නේ එතකොට මෙන්න මේ පරිමාව තමයි විස්ථාපනය වෙන්නේ මෙන්න මේ පරිමාවට සමාන ජල පරිමාවක බරට සමානයි උඩුකුරු තෙරපුම. ඕක තමයි ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නේ. එහෙනම් u සමානයි අපි ලියනවා විස්ථාපිත තරලයේ බර. විස්ථාපිත තරලයේ බර. විස්ථාපනය වෙනවා කියන්නේ එළියට ගිය වතුර ප්‍රමාණය. මෙයා 4න් 1යිනේ ගිලුනේ. එහෙනම් මෙයාගේ පරිමාවෙන් 4න් 1ක් තමයි වතුර එළියට යන්නේ. ඒකේ ලියා ගන්න ආකිමිඩිස් මූලධර්මයේ සඳහන් කරන්න මෙන්න මෙහිමයි වචන ටික එන්න ඕන වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක ගිලී පවතින විට දැන් මෙයා ගිලිලා තියෙන අර්ධ වශයෙන් හරි අපි මොන හරි වතුර ඇතුළටම දැම්මොත් එහෙම ගල් කැටයක් වගේ එයා සම්පූර්ණයෙන් ගිලිනවා වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක ගිලී පවතින විට වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම විස්ථාපිත තරලයේ බරට සමාන වේ. විස්ථාපිත තරලයේ බරට සමාන වේ. හරි? විස්ථාපිත තරලයේ බරට සමාන. එතකොට දැන් තේරුම් ගන්න ඔයාලා ස්විමින් pool එකක කට මට්ටමට වතුර පුරවලා හරි ඔයාලා ස්විමින් pool එකට බහිනවා. බහිනකොට හිතන්න ඔයාලා බෙල්ල ගාවට එනකන් ගිලුණා කියලා.
එතකොට ඔයාගේ බෙල්ල ගාවට එනකන් පරිමාවට සමාන ජල පරිමාවක් එළියට යනවා. එතකොට අපි මේ එළියට යන ජල පරිමාව එකතු කරගත්තොත් අපිට පුළුවන් එයාගේ බර කිරා ගන්න. අපි මේ බර කිරනවා. හරි එළියට ගිය වතුර වල බර කිරා ගන්නවා. එතකොට අන්න ඒ බරට සමානව ඔයා මත උඩට ඇති වෙනවා උඩුකුරු තෙරපුමක්. කාගෙන්ද? තරලය මගින්. ඔක තමයි මේකේ මූල ධර්මය. රයිට්. එතකොට අපි මූල ධර්මයේ ලිව්වා. දෙවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ලී කුට්ටිය නිසා විස්ථාපනය වන ජල පරිමාව කොපමණද? මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර 10ක් කියලා කියන්නේ. එතකොට අපිට පරිමාව හොයාගන්න පුළුවන්. ලී කුට්ටියේ පරිමාව හොයාගන්න පුළුවන් දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. හරි. එතකොට එනවා 10 වරක් 10 100යි 100 වැඩි කිරීම 10 කියන්නේ 1000යි ඝන සෙන්ටිමීටර. මෙයාගේ පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර 1000. හැබැයි මෙයා ගිලිලා තියෙන්නේ සමස්ත පරිමාවෙන් 4න් එකයි. එහෙනම් අපිට ගන්න පුළුවන් ගිලුණු පරිමාව වෙන්නේ 1000 බෙදීම 4. ඒ කියන්නේ 250යි. හරි. ඝන සෙන්ටිමීටර 250ක් තමයි මෙයාගේ ගිලෙන්නේ. අහන්නේ ලී කුට්ටිය නිසා විස්ථාපනය වෙන ජල පරිමාව. ඒතොර එයාගේ ගිලිච්ච පරිමාවටනේ වතුර එළියට යන්නේ. එහෙනම් මේ ගිලුණු පරිමාවට සමානව තමයි ජලය එළියට යන්නේ. එහෙනම් විස්ථාපිත ජල පරිමාව වෙන්නේ 250යි ඝන සෙන්ටිමීටර. ඔහොම ලිව්වා නම් ඇති. හරි. විස්ථාපිත ජල පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර 250. ඒක ගත්ත විදිහ තේරෙන්නේ නැති ඔයාලට ලී කුට්ටියේ සමස්ත පරිමාව ඝන සෙන්ටිමීටර 1000යි. එතකොට ගිලුණු පරිමාව කියන්නේ යාගෙන් 4න් එකයි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 250යි. ගිලිච්ච පරිමාවට තමයි වතුර එළියට යන්නේ. එහෙනම් එළියට ගිය ජල පරිමාව කියන්නේ ඝන සෙන්ටිමීටර 250. ඊළඟට තුන්වෙනි කොටස අහනවා ලී කුට්ටිය මත ජලය මගින් ඇතිවන උඩුකුරු තෙරපුම කොපමණද? ජලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම සමානයි. මම කිව්වා උඩුකුරු තෙරපුම සමානයි එළියට ගියපු ජල පරිමාවේ බර. එළියට ගියපු ජල පරිමාව අපි v කියලා ගත්තොත් හරි එයාගේ වතුරේ ඝනත්වය ρ කියලා ගත්තොත් ගුරුත්වාකර්ෂණ ත්වරණය g කියලා ගත්තොත් v ρ g තමයි එළියට ගිය ජල ස්කන්ධය. ජලයේ බර. එළියට ගියපු ජලයේ බර වෙන්නේ v ρ g. ඒ නිසා උඩුකුරු තෙරපුම u සමානයි v ρ g කියලා සමීකරණයක් අපි පාඩම් කරගන්නවා. මෙතන u කියන්නේ උඩුකුරු තෙරපුම, v කියන්නේ එළියට ගියපු නැත්නම් විස්ථාපිත තරලයේ පරිමාව. විස්ථාපිත තරලයේ පරිමාව v කියන්නේ මේව ලියා ගන්න තියරියම දැන් ලියා ගන්න. ρ කියන්නේ ඒ තරලයේ ඝනත්වය. මෙතන නම් ජලයේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. රයිට්. එතකොට අපි මේ ටික ආදේශ කරමු. එළියට ගියපු ජල පරිමාව 250යි. හැබැයි මේක ඝන සෙන්ටිමීටර වලින් තියාගෙන බෑ. මේක ඝන මීටර කරගන්න ඕන. ඝන මීටර කරගන්න නම් අපිට වෙනවා අපි දන්නවා සෙන්ටිමීටර් මීටර කරන්න නම් 100න් බෙදන්න ඕන. සෙන්ටිමීටර් 100ක් තමයි මීටරයක් කියන්නේ. 100න් බෙදන්න ඕන. හරි 100න් බෙදන්න ඕන. එතකොට ඝන කිව්වහම ඝන සෙන්ටිමීටර කිව්වහම සෙන්ටිමීටර තුන් පාරක් තියෙන නිසා 100න් තුන් පාරක් බෙදන්න ඕන. හරි එහෙනම් මේක බෙදන්න ඕන 100 තුන් පාරක් කියන එක මම ලියන්නම් 100 100 100 බිංදු 1 2 3 4 5 6ක් තියෙනවා 10යි 6 වෙනි බලයෙන් බෙදන්න ඕන නේද 10යි 6 වෙනි බලයෙන් බෙදන්න ඕන එහෙම නැත්නම් මෙතන මොනවා 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 100 කියලා තිබ්බත් කමක් නැහැ මෙහෙම ලිව්වත් හරි 100 වැඩි කිරීම 100 වැඩි කිරීම 100
එතකොට මේකෙන් කරාවුවේ පරිමාව ඝන මීටර කරගත්තා. ඊළඟට ඝනත්වය දීලා තියෙනවා 1000යි. ඝනත්වය 1000යි මම ඒකක ලියන්නේ නැහැ. ඒකකත් සමගෝගල ලියන්න මට බෝඩ් එකේ ඉඩ මදි වෙන නිසා මම ඒකක ලියන්නේ නැත්තේ. රෝ වල අගේ 1000යි ජී වල අගේ 10යි. හරි දැන් මේක සුදු කරන්න පුළුවන්. හරි. මෙතන ළමයි බිංදු 3යි මෙයයි බිංදු 4යි. මෙයයි බිංදු 5යි. 1යි 2යි 3යි 4යි 5යි. බිංදු 5ක් කැපෙනවා. එතකොට හරි ලේසි 25 බෙදීම 10 25 බෙදීම 10 කියන්නේ 2.5යි. උඩුකුරු තෙරපුම නිව්ටන් වලින් එන්නේ. බරක්නේ. බලයක්නේ. ඒ නිසා නිව්ටන් වලින් එන්නේ. 2.5යි නිව්ටන්. මේවා හරි ලේසි ළමයි. අමාරු ඒවා නෙවෙයි. ලී කුට්ටිය මත ඇතිවිය හැකි ලී උඩුකුරු තෙරපුම කොපමණද ඒක අපි හෙව්වා. පස්වෙනි කොටස ලී කුට්ටිය පතුලට ගිලී නොයනසේ ඒ මත අමතර භාරයක් පැටවීමට ශිෂ්‍යයෙක් අදහස් කරයි. එලෙස ලී කුට්ටිය මත පැටවිය හැකි උපරිම අමතර බර ප්‍රමාණය කොපමණද? හොඳ ප්‍රශ්නයක් අහන්නේ. තේරුම් ගන්න ලී කුට්ටිය පතුලට ගිලී නොයනසේ පතුලට යන්නේ නැහැ. අමතර භාරයක් පැටවීමට ශිෂ්‍යයෙක් අදහස් කරයි. එලෙස ලී කුට්ටිය මත පැටවිය හැකි උපරිම අමතර බර ප්‍රමාණය කොපමණද? right. ඔකේ කතන්දරේ මෙහෙමයි වෙන්නේ. මම මේක මකන්නම්. දැන් එන්න මේක තේරුම් ගන්න. දැනට මේ ලී කුට්ටියෙන් ගිලිලා තියෙන්නේ 4න් 1යි දරුවනේ. හරි. 4න් 1යි. 4න් 1යි. මෙයාගේ උඩ බරක් තියෙනකොට මෙයා තව යටට යනවනේ. හැබැයි එයා පතුලටම යන්න බෑ. පතුලටම යන්න බෑ. ඒතොර මෙයා ගිලෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය වෙන්න ඕන මෙන්න මේ මට්ටම. ඒ කියන්නේ ඔය කියන්නේ මෙන්න මේ විදිහට මෙයා පිහිටලා හරි ඔන්න ඔය වෙලාවේ තමයි දරුවනේ උපරිම උඩුකුරු තෙරපුමක් එන්නේ. මේක උඩින් අපි අමතර භාරයක් තියලා තියෙනවා. ගල් කැටයක් වගේ එකක් තියලා තියෙනවා. හැබැයි මේක සමතුලිතව තියෙනවා. මේක පතුලටම යන්නේ නැහැ. අහන්නේ මෙන්න මේ පිහිටීමට ඇවිල්ලා මේ පිහිටීමේ පවතින්න නම් මෙතන තියන්න ඕන බර කොච්චරක්ද කියන එක. හරි. එතකොට මෙන්න මේක තේරුම් ගන්නකො. මෙන්න මේ විදිහට තියෙනවා කියන්නේ තව බර පටවන්න පුළුවන්. මෙතන ගානේ විශේෂයෙන් කියන්නේ ලී කුට්ටිය මත පැටවිය හැකි උපරිම අමතර බර ප්‍රමාණය කොපමණද? දැන් මේ උපරිම බර පටවලා නේ. තව පටවන්න පුළුවන්. හරි. තව පටවනකොට වෙන්නේ තව ලොකු බලක් තියෙනකොට වෙන්නේ මෙයා මෙන්න මේ මට්ටමට එනවා. හරි. ඔය තමයි උපරිම බර පටවලා තියෙන අවස්ථාව. තවත් බර පැටෙව්වොත් වෙන්නේ ඔතන රැඳින්නේ ලී කුට්ටිය පතුලට යනවා. හරි. මෙන්න මේක තමයි උපරිම බර පටවපු අවස්ථාව. එතකොට මේ වෙලාවේ මෙතන තියෙන ළමයි සමතුලිතතාවයක්. මම බල සමතුලිතතාවයේදී ඕගොල්ලන්ට කිව්වා මෙන්න මෙහෙම කතන්දරයක්. හරි. මේ වස්තුවේ බර mg සමාන වෙනවා උඩුකුරු තෙරපුමට. u සමානයි mg කියලා කතන්දරයක් මම කිව්වා. බල සමතුලිතතාවයේ හැමෝම ඉගෙනගෙන තියෙන සමහර දෙතුන් පාරේ ඉගෙනගෙන තියෙනවා. හරි. මෙතනත් ළමයි කතන්දරේ ඒකමයි. මෙතන පහළට බරවල් දෙකක් තියෙනවා. පළවෙනි බර මෙන්න මේ ලී කුට්ටියේ බර මම mg1 කියලා ගන්නම්. අමතරව පටවපු ගලේ බර mg2 කියලා ගන්නවා. එතකොට උඩුකුරු තෙරපුමක් එන්නේ ලී කුට්ටිය මත විතරයි. ඒකමයි u කියලා ගන්න. මොකද ලී කුට්ටිය විතරයි මේ වෙලාවේ ගිලිලා තියෙන්නේ. එහෙනම් උඩුකුරු තෙරපුම u මේ තියෙන උපරිම මම ඒක max කියලා දාන්න maximum කියන්නේ. උඩුකුරු තෙරපුමේ උපරිම අගය තමයි දැන් ඔය තියෙන්නේ. ඔයිට වඩා උඩුකුරු තෙරපුම වැඩි වෙන්න බෑ. ඒක සමානයි mg1 ධන mg2ට. ඒ කියන්නේ ලී කුට්ටියේ බරයි ගලේ බරයි එකතුවට සමානයි උඩුකුරු තෙරපුම. දැන් ඔන්න සමතුලිතතාවයේ තියෙනවා. දැන් අපිට මෙතන චුටි ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? මොකද්ද ගැටලුව? මෙන්න මේ ලී කුට්ටියේ බර අපි දන්නේ නැහැ.
හරි ලී කුට්ටියේ බර ගැන අපිට අදහසක් දීලා නැහැ. නමුත් අපි හොයන්න ඕන mg2 කියන එක. හරි අපිට u හොයන්න පුළුවන්. u උපරිම මේ උඩුකුරු තෙරපුම හොයන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ලී කුට්ටියේ පරිමාව අපි දන්නවනේ. සමස්ත ලී කුට්ටියේ පරිමාව දන්නවා. ඝනත්වය වතුරේ ඝනත්වය දන්නවා. g දන්නවා. හරි එතකොට කොහොමද අපි මේකේ බර දන්නේ නැතුව උඩුකුරු තෙරපුම හොයන්නේ? right අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් හදාගන්න පුළුවන් මේ ගානේදී. අපිට දැන් තියෙන ගැටලුව දරුවෝ mg1 කියන එක අපි දන්නේ නැහැ. ලී කුට්ටියේ බර කියන එක අපි දන්නේ නැහැ. මේක ගානේ කොහෙවත් ලී කුට්ටියේ බර දීලා නැහැ. හරි. මේකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. බලා ගන්න. කලින් අවස්ථාවේ බලා ගන්න හැමෝම කලින් අවස්ථාවේ මෙයාගෙන් ගිලිලා තිබුණේ 4න් 1යි. right. කලින් අවස්ථාවේ මෙයාගෙන් ගිලිලා තිබුණේ 4න් 1යි. මේ වෙලාවේ සමතුලිතව තිබුණානේ. මේ වෙලාවේ සමතුලිතව තිබුණා. එතකොට මේ වස්තුවේ බර mg නම් උඩුකුරු තෙරපුම u නම් හරි u සමාන mg ට. අපි හෙව්ව මේ වෙලාවේ උඩුකුරු තෙරපුම අපිට ආවේ 2.5 කියලා. එහෙනම් සරලයි මේ වස්තුවේ බර කොච්චරද? 2.5. මෙන්න මේ සමතුලිතතාවයේ සැලකුවේ කලින් අවස්ථාවේ සමතුලිතතාවයේ සැලකුවේ. තේරුම් ගන්න අපව ගල තියන්න කලින් තිබුණේ මේ විදිහට. 4න් එකක් ගිලිලා තිබ්බේ. ගල තියන්න කලින් තිබ්බේ 4න් එකක් ගිලිලා. 4න් 3ක් උඩ තිබ්බේ. හරි මේ වෙලාවේ සමතුලිතව තියෙනවනේ. ඒ වෙලාවේ ලී කුට්ටියේ බර සමාන වෙන්නේ ඒ වෙලාවේ ඇතිවෙච්ච උඩුකුරු තෙරපුමට. ඒ වෙලාවේ ඇතිවෙච්ච උඩුකුරු තෙරපුම අපි ගණනය කරා කලින් කොටසේ 2.5 නිව්ටන්. හරි එහෙනම් මේ ලී කුට්ටියේ බර වෙන්න ඕන 2.5 නිව්ටන්. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ අවස්ථාවට එනවා mg maximum සමානයි mg1 ධන mg2ට. හරි mg2ට. දැන් අපි mg1 කියන එක දන්නවා. mg1 කියන එක අපි හොයාගත්තා 2.5යි. හරි mg2 තමයි අපි දන්නේ නැත්තේ. උපරිම උඩුකුරු තෙරපුම. උපරිම උඩුකුරු තෙරපුම එන්නේ මෙයාගේ පරිමාව මේ හරිය පේනවා ඔයගොල්ලන්ට v rho g. v සමස්ත පරිමාව. මෙයා සම්පූර්ණයෙන් ගිලුනොත් මෙන්න මේ පරිමාවනේ ගන්න වෙන්නේ. ඒ කියන්නේ 1000යි 1000 බෙදීම 10යි 6. rho කියන්නේ 1000යි g කියන්නේ 10යි. ඕක සුළු කරපුවාම එනවා 3යි 4යි 5යි 6යි නිව්ටන් 10ක් කියලා එනවා. මම මෙතන කරපු එක ඔයාලට තේරෙන්න ඇති. සම්පූර්ණ ලී කුට්ටියම ගිලුනොත් තමයි උපරිම උඩුකුරු තෙරපුමක් එන්නේ. එතකොට උපරිම උඩුකුරු තෙරපුම හොයන්න නම් ලී කුට්ටියේ සමස්ත පරිමාව ආදේශ කරන්න ඕනේ v rho g වලට. එතකොට පරිමාව වෙන්නේ 1000 ඝන සෙන්ටිමීටර. ඒක 10 6න් බෙදුවා ඝන මීටර කරන්න. rho වලගේ 1000යි g වලගේ 10යි. උපරිම උඩුකුරු තෙරපුම 10ක් එනවා. right. එහෙනම් දැන් තේරුම් ගන්න උපරිම උඩුකුරු තෙරපුම 10යි. mg1 කියන්නේ ලී කුට්ටියේ බර, mg2 කියන්නේ අමතරව පටවපු බර. හරි එහෙනම් දැන් අපිට mg2 උක්ත කරගන්න පුළුවන් 10 අඩු කිරීම 2.5. එතකොට එනවා ළමයි 7.5ක් කියලා නිව්ටන්. එහෙනම් මෙයා මත පටවන්න පුළුවන් අමතර බර වෙන්නේ නිව්ටන් 2.5.
sorry නිව්ටන් 7.5 අමතර බර වෙන්නේ නිව්ටන් 7.5 හරි ඒ කොටසත් ඉවරයි අපි ඔය සාකච්ඡා කරේ 8 වෙනි ප්‍රශ්නේ අපි ඉක්මනට යමු 9 වෙනි ප්‍රශ්නයට එන්න 9 වෙනි ප්‍රශ්නයට එන්න 9 වෙනි ප්‍රශ්නේ මේක නම් පුළුවන් වෙන්න ඕන මේක පළවෙනි වාරේ කරපු පාඩමකට අදාළව තියෙන්නේ මූලද්‍රව්‍ය කිහිපයක් ආවර්තිතා වගුව තුල පිහිටන ස්ථානය සහ ස්ථානය ඒවායේ ආවර්තංකය හා කාණ්ඩාංකය ඇසුරින් පහත දක්වා ඇත මූලද්‍රව්‍ය සඳහා යොදා ඇත්තේ සම්මත සංකේත නොවේ ප්‍රශ්නවල පිළිතුරු සැපයීමට මෙම සංකේත භාවිතා කළ යුතුය මේකේ දීලා තියෙනවා A B C D E F G කියලා සංකේත ටිකක් ඒ සංකේත වලින් තමයි අපි උත්තර දෙන්න ඕනේ. ඒ වගේ සැබෑ සංකේත වලින් නෙමෙයි. කියන හයිඩ්‍රජන් නම් H, හීලියම් නම් He ඒ සංකේත නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ. මේ දීලා තියෙන සංකේත. මම ටක් ගාලා මේ වගුව අහපො අඳින්නම් ඕගොල්ලන්ට මෙතනට. පේන්න. A B C D E F G ඔන්න මූලද්‍රව්‍ය ටික ආවර්තය දීලා තියෙනවා ආවර්තාංකය 4 3 2 2 4 2 3 ආවර්තිතාවකේ මොන ආවර්තයේද කියන එක තමයි දීලා තියෙන්නේ ඊළඟට කාණ්ඩය දීලා තියෙනවා 2 8 7 3 1 4 6 ඔයගොල්ලෝ දන්නවා ආවර්තංකය ලියද්දි හින්දු අරාබි ඉලක්කම් වලින් ලියන්නේ කාණ්ඩාංකය ලියනකොට රෝම ඉලක්කම් වලින් ලියන්නේ. හරි. අහනවා එකපාරම D වල පරමාණු ක්‍රමාංකය කීයද? D වල පරමාණු ක්‍රමාංකය කීයද? පරමාණු ක්‍රමාංකය කියලා කිව්වේ අපි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. දැන් මේක බලලා අපිට එකපාරම ආවර්තයේ කාණ්ඩයේ තිබුණා කියලා එකපාරම අපිට පරමාණු ක්‍රමාංකය කියන්න බෑ. හරි අපි බලන්න ඕනේ මේ ආවර්තිතාවගේ කීවෙනි කෙනාද කියන එක. හරි අපි මම ඔයාලට කලිමුත් කිව්වා හැම වෙලාවෙම විද්‍යාව පේපර් එකට උත්තර ලියන්න කලින් ඔයාලා කටුවට ආවර්තිතාව වගුව ඇඳගෙන ඉන්න. ඒක ලේසි. හරි ඉක්මනින් ආවර්තිතාව වගුව ඇඳ ගන්න. එතකොට වැඩි ලේසි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම් magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. එතකොට D කියන කෙනා දෙවෙනි ආවර්තයේ. ඒ කියන්නේ මෙන්න මේ ආවර්තයේ කෙනෙක්නේ. දෙවෙනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩය. මෙන්න පළවෙනි කාණ්ඩය, මෙන්න දෙවෙනි කාණ්ඩය, මෙන්න තුන්වෙනි කාණ්ඩය. එහෙනම් මේ ඩයල් එක මේ පුද්ගලයා බෝරෝන්. මේ පුද්ගලයා බෝරෝන්. දෙවෙනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩය. එහෙනම් මෙයා බෝරෝන් වල පරමාණු ක්‍රමාංකය අපිට දැන් කියන්න පුළුවන් 1 2 3 4 5යි පස්වෙනියනේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් පස්වෙනියා එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 5යි මෙයාගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 5යි ප්‍රෝටෝන 5යි ඒතර පළවෙනි උත්තරේ පරමාණු ක්‍රමාංකය 5යි විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද ඔයාලා දන්නවා මම කලින් පැහැදිලි කරා ඔයගොල්ලන්ට විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද අපි කලින් ක්ලාස් එකේදී මම පැහැදිලි කරා විද්‍යුත් ඍණතාවයේ විචලනය වෙන්නේ දකුණට උඩට දකුණට හරි ඒ රටාවල් හතරක් මම කිව්වා අයනීකරණය විද්‍යුත් ඍණතාවය අරය සහ ලෝහ භාවය ඒකෙදී රටා දෙකයි තියෙන්නේ හරි උඩට දකුණට යන්නේ අයනීකරණයයි විද්‍යුත් ඍණතාවය. උඩට දකුණට වැඩි වෙන්නේ අයනීකරණයයි විද්‍යුත් ඍණතාවයයි. එතකොට වමට පහළට එනවා ලෝහ භාවයයි ලෝහ ගුණ කියන එකයි ඊළඟට අරයයි. ලෝහ ගුණයි අරයයි වමට පහළට වැඩි වෙනවා. අපි වැඩි වෙන රටා විතරයි මතක තියාගන්න. ඒකට ඒකට විරුද්ධව තමයි අඩු වෙන්නේ.
right එතකොට අපිට දැන් මේ දීලා තියෙන අයගෙන් අපි බලන්න ඕන විද්‍යුත් ඍණතාවයනේ. විද්‍යුත් ඍණතාවයේ නම් දරුවෝ උඩට දකුණට තමයි වැඩි වෙන්නේ. හැබැයි විද්‍යුත් ඍණතාවය කියන කතන්දරේදී මෙන්න මේ 8 වෙනි කාණ්ඩය අපි සලකන්නේ නැහැ. ඒගොල්ලෝ බන්ධන හදන්නේ නැති නිසා. එහෙනම් පරිම උඩින් මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා බලන්න ඕනේ. එතකොට අපිට මෙතන මෙයාලගේ ආවර්ත ගත්තොත් 4 වෙනි ආවර්තයේ කට්ටිය අපිට නොසලකා හරින්න පුළුවන්. මොකද එයාලගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. පහළ ඉන්න කට්ටියනේ. 3 වෙනි එක, 2 වෙනි එක. මෙන්න මේ දෙවෙනි ආවර්තයේ ඉන්න 3 දෙනා, ඒ කියන්නේ මෙන්න මේ පේජේ ඉන්න අයනේ. එතකොට අනිත් පහළ ඉන්න අයට වඩා එයාලගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඊට පස්සේ මේ පැත්තට වෙන්න ඕන. විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න නම් උඩට එන්න ඕන දකුණට යන්න ඕන. එතකොට මේ 3 දෙනාගෙන් 7 3 4 කාණ්ඩ ගත්තොත් 7 3 4 මෙන්න මේ 7 වෙනි කාණ්ඩය කියන්නේ මෙන්න මේ කාණ්ඩය. මෙන්න මේ ඩයල් එක තමයි ඔය 2 7 කියලා කියන්නේ. මෙන්න මෙයා ෆ්ලෝරින්. කොහොමද ෆ්ලෝරින් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. හරි. ඉහළට වැඩි වෙනවා දකුණට වැඩි වෙනවා. ඒතකොට මම පහළ ආවර්තවල කට්ටිය නොසලකා හැරිය එයාලා ගැන හිතන්න ඕනේ. එයාලගේ අඩුයි විද්‍යුත් ඍණතාවය. මම ගත්තේ දෙවෙනි කාණ්ඩේ. ඒතකොට දෙවෙනි කාණ්ඩේ මේ පැත්තට වෙනකොට තමයි විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. ඒතකොට මේ කෙළවරේම තියෙන කෙනා තමයි 7 වෙනි කෙනා. එයා තමයි ෆ්ලෝරින්. කොහොමත් ෆ්ලෝරින් වල තමයි උඩරිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. උච්ච වායුවක් ලෙස සැලකිය හැකි මූලද්‍රව්‍ය. උච්ච වායුව කියන්නේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙච්ච කට්ටිය. උච්ච වායුව ඉන්නේ මෙන්න මේ 8 වෙනි කාණ්ඩේ. ඒතකොට මෙතන බලන්න ඕන අපි 8 වෙනි කාණ්ඩේ කෙනා කවුද කියලා. 8 වෙනි කාණ්ඩේ කෙනා තමයි B. 8 වෙනි කාණ්ඩේ කෙනා තමයි B. අර කලින් එකට උත්තරේ ෆ්ලෝරින් කියලා ලියන්න එපා. ෆ්ලෝරින්ව පෙන්නලා තියෙන්නේ C කියන අංකයෙන්. C. කලින් එකට උත්තරේ C. උච්ච වායුව මොකක්ද කියන එක උත්තරේ B. right. C සහ E මූලද්‍රව්‍ය එක්ව සාධන සංයෝගයේ සූත්‍රය ගොඩනගන්න. C සහ E මෙච්චරයි කතන්දරේ. මම මෙන්න මේ ඉඳ පාවිච්චි කරන්නම් ඒකට. B සහ C එකතු වෙලා සංයෝගයක් හදනවා නම් එයා BC වෙන්න ඕන. BC කසාද ගන්දාම එතන B D ඉන්න බෑනේ. එතන ඉන්න ඕන B සහ C. බන්ධනයක් හදන්නේ B සහ C නම් එතන සූත්‍රය තුල ඉන්න ඕන B සහ C. එකම දේ තමයි මේ දෙන්නගේ මුදු මාරු කරනවා වගේ මාරු කරනවා අපි විද්‍යුත් ඍණතා. sorry. මේ දෙන්නගේ මාරු කරනවා සංයුජතා. හරි. B ගේ සංයුජතාවය C ට දෙනවා, C ගේ සංයුජතාවය B ට දෙනවා. B ගේ සංයුජතාවය බලන්න B ඉන්නේ 8 වෙනි කාණ්ඩේ. මතක තියාගන්න මෙයාලගේ සංයුජතාව වෙනස් වෙන විදිහ මෙන්න මෙහෙමයි. පළවෙනි කාණ්ඩයේ අයගේ සංයුජතාවය 1, මෙයාලගේ සංයුජතාවය 2, 3, 4, 3, 2, 1 විදිහට සංයුජතාව වෙනස් වෙනවා. මෙයාලගේ සංයුජතාවයක් නැහැ බන්ධන හදන්නේ නැති නිසා. හරි සංයුජතාව වෙනස් වෙන රටාව මතක තියාගන්න. පළවෙනි කාණ්ඩයේ සියලු දෙනාගේ සංයුජතාවය 1යි. ඒ කියන්නේ බන්ධන හදනකොට ඒගොල්ලෝ පිට කරන්නේ ලබා ගන්නේ හෝ හවුලේ තියාගන්නේ 1 ඉලෙක්ට්‍රෝනයයි. දෙවෙනි කාණ්ඩයේ සංයුජතාවය 2, තුන්වෙනි කාණ්ඩයේ 3, හතරවෙනි කාණ්ඩයේ 4, 1 2 3 4 විදිහට වැඩි වුණා. ආය අඩු වෙනවා. 3 2 1. එතකොට B කියන කෙනා ඉන්නේ 8 වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුජතාවයේ 1යි. ඒක අපි B ගේ 1 C ගාවින් ලියනවා. ලියන එක පේනවා ඇති. B ගේ 1 අපි ලියනවා C ගාවින්. C ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. 7 වෙනි කාණ්ඩයේ අයගේ සංයුජතාවය 2. එහෙනම් C ගේ සංයුජතාවය අපි B ගාවින් ලියනවා. එතකොට සූත්‍රය එන්න ඕන B2C1. හැබැයි අපි 1 කියන එක ලියන්නේ නැහැ. හරි. එතකොට සූත්‍රය එන්නේ B2C. සූත්‍රය වෙන්න ඕන B2C. එතන තියරිය මෙච්චරයි. බන්ධන හදන්නේ B සහ C නම් සූත්‍රය තුල ඉන්න ඕන B සහ C විතරයි. එතකොට සූත්‍ර ලියද්දි කරන්නේ අපි එක්කෙනෙක්ගේ සංයුජතාවය අනිත් එක්කෙනා ගාවින් ලියනවා. අනිත් කෙනාගේ සංයුජතාවය මෙයා ගාවින්. ඒ කියන්නේ සංයුජතාව මාරු කරලා ලියන එක තමයි කරන්නේ. B ගේ සංයුජතාවය 1යි. ඒක C ගාවින් ලියනවා. නමුත් අපි ඒක ලියන්නේ නැහැ. C ගේ සංයුජතාවය 2යි. ඒක ලියලා තියෙනවා B ගාවින්. එතකොට මෙයාගේ සූත්‍රය එන්න ඕන B2C. B2C. කොයි වෙලාවකවත් ඇත්ත සංකේත පාවිච්චි කරන්න එපා. මේ ගානේ මුලින්ම ප්‍රශ්නේ මුලින්ම කියලා තියෙනවා
දීලා තියෙන සංකේත පාවිච්චි කරන්න කියලා. එතකොට එන්න ඕන B2C කියන සූත්‍රය. හරි. ඔයාලගේ ලොකු මැඩමුත් ඇවිල්ලා ඉන්නවා අධීක්ෂණ කටයුතු සඳහා. අපි සාදරයෙන් පිළිගන්නවා. ප්‍රජනනය නෙමෙයි කරන්න තවි. හරි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. C සහ F අතර ඇතිවන බන්ධන වර්ගයේ කුමක්ද කියලා අහනවා. F සහ C අතර. මේ බලන්නකො. F සහ C අතර ඇති වෙන්න පුළුවන් බන්ධනය. බලමු අපි F කොහෙද ඉන්නේ කියලා. මේ බලන්න. F ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ. F කියන්නේ 7 වෙනි කාණ්ඩයේ කෙනෙක්. මෙන්න මේකේ ඉන්නේ කෙනෙක් නේ. F කියන්නේ මෙන්න මෙතන ඉන්නේ කෙනෙක්. sorry. මේකේ ඉන්නේ කෙනෙක්. F කියන්නේ අලෝහයක්. 7 වෙනි කාණ්ඩයේ ඉන්නවා කියන්නේ දරුවනේ අලෝහයක්. ඊළඟට C කියන්නේ එයත් 7 වෙනි කාණ්ඩයේ ඉන්නේ කෙනෙක්. sorry මම වැරද්දුවා. F කියන්නේ 4 වෙනි කාණ්ඩයේ ඉන්නේ කෙනෙක්. 1 2 3 4යි. මෙතන ඉන්නේ කෙනෙක් අලෝහයක් තමයි. C කියන්නේ 7 වෙනි කාණ්ඩයේ ඉන්නේ කෙනෙක්. එයත් අලෝහයක්. හරි. දෙන්නම අලෝහ. right. කතන්දරේ මෙච්චරයි. අලෝහ දෙකක් අතර බන්ධනයක් හදනවා නම් ඒක අනිවාර්යයෙන්ම සහසංයුජ බන්ධනයක්. ලෝහයකුයි අලෝහයකුයි අතර බන්ධනයක් හදනවා නම් ඒක අයනික බන්ධනයක්. ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගන්න එක. මෙතන තියෙන්නේ අලෝහම දෙකක් අතර බන්ධනය හදන්නේ 4 වෙනි කාණ්ඩයේ කෙනෙක් සහ 7 වෙනි කාණ්ඩයේ කෙනෙක්. අලෝහම දෙකක්. හරි. එහෙනම් පැහැදිලිවම බන්ධනය සහ සංයුජ. ඒ අපි උගන්වලා තියෙනවා බන්ධන පාඩමේදී. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි කොටස. එම පරමාණු වර්ග දෙකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පමණක් පෙන්눔 කරමින් අදාළ බන්ධනයේ ඇතිවන ආකාරය අඳ දක්වන්න. ඒ කියන්නේ F සහ C වල. right. අපි අඳිමු මෙහෙම. අපිට කොහෙන්ද ඉති ටිකක් මහා ගන්න වෙනවා. බලන්නකො F කියන එක්කෙනා අපහු මතක් කරගන්න. එයා F කියන එක්කෙනා ඉන්නේ 4 වෙනි කාණ්ඩයේ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා කියන එක මතක තියාගන්න. දැන් මතක තියාගන්න F ගේ අවසාන ශක්ති මට්ටමේ 4ක් තියෙන ඉලෙක්ට්‍රෝන. C ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. හරි. දැන් අපිට මේක මකන්න පුළුවන්. දැන් මේ දෙන්නගේ සහසංයුජ බන්ධනය F සහ C අතර සහසංයුජ බන්ධනය ඇති වෙන විදිහ ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරක් පෙන්නලා නිරූපණය කරන්න කියලා කියනවා. මේකේ තියාගන්න ඉලෙක්ට්‍රෝන හවුලේ සහසංයුජ බන්ධනයක්නේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඉන්නේ. අපිට F සහ C ගේ සූත්‍රය තමයි මෙතන තීරණය කරගෙන ඉන්න ඕන. F කියන කෙනා 7 වෙනි කාණ්ඩේ F කියන කෙනා 4 වෙනි කාණ්ඩේ ඉන්නවා කියන්නේ එයාගේ සංයුජතාවය 4යි. C ගේ සංයුජතාවය මෙයා 7 වෙනි කාණ්ඩේ ඉන්නවා කියන්නේ සංයුජතාවය 1යි. හරි 7 වෙනි කාණ්ඩේ ඉන්නවා කියන්නේ සංයුජතාවය 1යි. එතකොට මෙයාගේ සූත්‍රය වෙන්න ඕන FC4 කියන එක සංයුජතාව මාරු කරපුවාම ඒ කියන්නේ ළමයි F පරමාණුවක් වටේට C පරමාණු 4ක් සම්බන්ධ වෙනවා. හරි F කියන පරමාණුවක් වටේට C පරමාණු 4ක් සම්බන්ධ වෙනවා. ඔය තමයි මෙයාගේ සූත්‍රය තියෙන්න ඕන. මේකේ ඉලෙක්ට්‍රෝන බලන්න F ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවානේ. C ගේ තියෙන්නේ 7යි. right. එතකොට මෙයාගේ මෙන්න මෙහෙම තමයි අවසාන ශක්ති මට්ටම තියෙන්නේ. බලාගන්න. F පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. මම අවසාන ශක්ති මට්ටම විතරයි යන්නේ. C වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙතෙන්ට සම්බන්ධ වෙනවා C පරමාණු 4ක් මෙන්න මේ විදිහට. C පරමාණු 4ක් මේකට සම්බන්ධ වෙනවා මේ විදිහට. C ගෙනුත් එක ඉලෙක්ට්‍රෝනය බැගින් මේ සහසංයුජ බන්ධනයට දායක වෙනවා. ඉලෙක්ට්‍රෝනය බැගින්. C ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබ්බනේ. එකක් තමයි බන්ධනයට ගියේ. ඉතුරු 6 1යි 2යි 3යි
4යි 5යි 6යි. ඉතුරු 6 බන්ධන වලට නොගිහින් වටේට තියෙනවා. මම රතු පාටින් කියන්නේ C ගේ ඉලෙක්ට්‍රෝන. මෙතන තියෙන හරි. එතකොට මේ හැම එක්කෙනෙක්ගෙම රතු පාට ඉලෙක්ට්‍රෝන 6 පෙන්වන්න ඕනේ. මේ C ගේ මේ C ගේ මේ C. ඔය තමා සහසංයුජ බන්ධනයේ F සහ C අතර ඇති වෙන්නේ. මේක තමයි ඇදලා පෙන්වන්න කියලා කියන්නේ. ඊළඟට කියනවා ජලාණු කිහිපයක් ඇඳ ඒවා අතර අන්තරාණුක බන්ධන ඇති වෙන ආකාරය පෙන්වන්න. right. මම දැන් මේක මකන්නම්. මේවා මොනවා හරි ඇඳ ගන්න ලියා ගන්න බැරි වුණා නම් මම මේකේ වීඩියෝ එක දානවා. ඒකට ඔයාලට ඒක බලලා පස්සේ අවශ්‍ය දේවල් ටික ලියා ගන්න පුළුවන්. ජලාණු කිහිපයක අන්තරාණුක බලන ඇති වෙන විදිහ. ජලාණුව කියන්නේ ළමයි H2O නේ. මෙයාගේ අණුව තියෙන්නේ ඔක්සිජන් මෙන්න මේ විදිහට. හරි. ජලාණුව තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක හොඳට මතක තියාගන්න මේක විභාගෙ දෙන්න පුළුවන් කාරණයක්. මෙයා ද්‍රවීය අණුවක්. මේක ජලාණුවක් ගත්තොත් එයා ද්‍රවීයයි. මෙයාට ඩෙල්ටා ධන මෙයාට ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා. මෙයාට ඩෙල්ටා ධන මෙයාට ඩෙල්ටා ඍණ ආරෝපණයක් එනවා. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. ඩෙල්ටා ඍණ කියන්නේ ඩෙල්ටා කියන්නේ කුඩා ආරෝපණයක් කියන එක. මේ හැම පරමාණුවකටම හැම ඔක්සිජන් පරමාණුවකටම කුඩා ධන ආරෝපණයක් එනවා. හැම හයිඩ්‍රජන් එක්කෙනෙකුටම කුඩා ඍණ ආරෝපණයක් බගින් එනවා. එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු අතරේ කියන්නේ මේ අණුවේ හයිඩ්‍රජන් සහ මේ අණුවේ ඔක්සිජන් අතර පොඩි ආකර්ෂණයක් ඇති වෙනවා මේ ධන ඍණ ආරෝපණය නිසා. ඕක තමයි අන්තරාණුක බලය කියලා කියන්නේ. එතකොට මෙතනත් මේ හයිඩ්‍රජන් සහ මේ ඔක්සිජන් අතර අන්තරාණුක ආකර්ෂණයක් ඇති වෙනවා. ඒත් මේ ධන සහ ඍණ ආරෝපණය නිසා. ওই විදිහට ජලයේ තියෙන සෑම අණුවක්ම එකින් එකට ආකර්ෂණය වෙලා තියෙනවා. ඕකට තමයි අපි කියන්නේ අන්තරාණුක ආකර්ෂණ බල කියලා. මෙන්න මේ වගේ එකක් ඇන්දහම ඇති ඕකේ උත්තරේ විදිහට. right. එම බන්ධන නිසා ජලයට ලැබෙන සුවිශේෂී ගුණාංගයක්. right. මෙන්න මේ අන්තරාණුක ආකර්ෂණ නිසා ළමයි ජලයේ ද්‍රවාංක තාපාංක ඉහළගයක් අරන් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයා වාෂ්ප කරන්න නම් මේ ජලාණු ඈත් කරන්න ඕනේ. ජලාණු ඈත් කරන්න බෑ. අමාරුයි. මොකද එකිනෙකා ආකර්ෂණීය වෙලා ඉන්න නිසා. එතකොට මෙයාලගේ ද්‍රවාංක තාපාංක ඉහළගයක් වෙලා තියෙන්නේ ද්‍රවාංක තාපාංක ඉහළගයක් වෙලා තියෙන්නේ අන්තරාණුක ආකර්ෂණ බල නිසා. සාමාන්‍ය සහසංයුජ බන්ධනවල ද්‍රවාංක තාපාංක අඩුයි. හරි. හැබැයි ජලයේ ද්‍රවාංකයේ සහ තාපාංකයේ ඉහළගයක් වෙලා තියෙන්නේ අන්තරාණුක ආකර්ෂණ බල නිසා. සහ මෙයාගේ ඝනත්වයත් වැඩි. ජලයේ ඝනත්වයත් වැඩි අන්තරාණුක බල නිසා. ඒ කොටස හරි. B කොටසට යන්න. බලයක භ්‍රමණ ආචරණය බල ගූර්ණය ලෙස හැඳින්වේ. බලයක භ්‍රමණ ආචරණය බල ගූර්ණය ලෙස හැඳින්වේ. මේ ප්‍රශ්නේ වාක්‍යයේ චුටි ගැටලුවක් තියෙනවා. භ්‍රමණ ආචරණය බල ගූර්ණය කියන එකේ කමන්නේ. බල ගූර්ණයක් යටතේ වස්තුවක් සමතුලිත වන විට වාමාවර්ත ගූර්ණය හා දක්ෂිනාවර්ත ගූර්ණය සමාන වේ. හරි. වාමාවර්ත ගූර්ණය හා දක්ෂිනාවර්ත ගූර්ණය සමාන වේ. ගල් කැටයක ස්කන්ධය සෙවීමට සිසුවෙක් සකසන ලද ඇටවුමක් මෙහි දැක්වේ. ඒ ඇසුරින් ගල් කැටයේ ස්කන්ධය සොයන්න කියලා කියනවා. right. මම ටක් ගාලා මේ පාඩමත් අපි කරා. මේක අපි කරලා තියෙන පාඩම බල ගූර්ණය කියන එක. මම මතක් කරන්නම් වස්තුවක් යම් ලක්ෂයකින් අසව් කරලා ඒ අසව් ලක්ෂයට යම් දුරකින් ඒ වස්තුව මත බලයක් යෙදුවාම මෙයා මත ඇති වෙනවා බල ගූර්ණයක්. හරි. බල ගූර්ණය කියලා කියන්නේ භ්‍රමණ උත්සාහය. නැත්නම්
මෙයා භ්‍රමණය වෙන්න පෙළඹෙනවා. හරි. ඒ භ්‍රමණය වීමට තියෙන පෙළඹවීම තමයි අපි බල ගූර්ණය කියලා කියන්නේ. බල ගූර්ණය ටෝ වලින් සංකේතවත් කරනවා. ඒක සමාන වෙනවා අපි යොදපු බලය වැඩි කිරීම මෙන්න මේ අසවුලක්ෂයේ ඉඳලා තියෙන ලම්බක දුරට. මම මේක ගන්න L කියලා. හරි. බල ගූර්ණය සමානයි බලය වැඩි කිරීම අසවුලක්ෂයට තියෙන ලම්බක දුර. ඕක තමයි බල ගූර්ණය කියන සමීකරණය. හරි. වස්තුවක් අනිත් කාරණේ ඊළඟට මම කිව්වා බල ගූර්ණ දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීම ගැන. රයිට් මෙන්න මේ වගේ දණ්ඩක් මෙන්න මේ වගේ තන්තුවකින් එල්ලලා හරි තන්තුවකින් එල්ලලා මේ පැත්තේ යම්කිසි ස්කන්ධයක් ගැට ගහලා තියෙනවා මේ පැත්තෙත් යම්කිසි ස්කන්ධයක් ගැට ගහලා තියෙනවා. ඒතර ඔයාලා තේරුම් ගන්න මෙන්න මේ ස්කන්ධය නිසා මෙයා මේ පැත්තට භ්‍රමණය වෙන්න පෙළඹෙනවා. උත්සාහ කරනවා. කැරකෙන්න උත්සාහ කරනවා. මේ පැත්ත නොතිබුණා එහෙමනම් මෙයා මේ පැත්තට කැරකෙනවා. එතකොට මේ පැත්තට ඇති වෙනවා ළමයි බල ගූර්ණය. මම මේක ටෝ දක්ෂිනාවර්ත ටෝ දා කියලා ගන්නම්. නැත්නම් ටෝ A කියලා ගන්නම්. ඒ දක්ෂිනාවර්ත බල ගූර්ණය. ඊළඟට මෙයා මේ පැත්තට මේ හරි මෙයාගෙන් යෙදෙන බර නිසා මෙයා මේ පැත්තට භ්‍රමණය වෙන්න පෙළඹෙනවා. ඒක මම ගන්නම් ටෝ B කියලා. එතකොට ඔන්න දක්ෂිනාවර්ත බල ගූර්ණයක් තියෙනවා වාමාවර්ත බල ගූර්ණයක් තියෙනවා. සමතුලිතව තියාගන්න නම් අනිවාර්යෙන් ඔය වාමාවර්ත බල ගූර්ණය දක්ෂිනාවර්ත බල ගූර්ණයට සමාන වෙන්න ඕන. රයිට්. දැන් මේකේ අහනවා මෙන්න මෙහෙම එකක්. මෙම අවස්ථාවේදී ඇටවුම සමතුලිතව පවතින්නේ බල කීයක් යටතේද? ඒ බල ගූර්ණය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මේ පද්ධතිය සමතුලිතයි කියන්නේ මේ පද්ධතිය සමතුලිතයි කියන්නේ මෙන්න මේ බල තුන යටතේ. මේ බලන්න. එකක් තමයි මෙයාගේ බර mg1 පහළට තියෙනවා. මෙයාගේ බර mg2 පහළට තියෙනවා. මේ තන්තුවේ ආතතිය T ඉහළට තියෙනවා. එතකොට මේ පද්ධතිය පිටින්ම කඩාගෙන පහළට වැටෙන්නේ නැහැ. හරි. මේක උඩට යන්නේ නැහැ. ඒ නිසා මේ බල තුන යටතේ මේ පද්ධතිය සමතුලිතව තියෙනවා. එතකොට බල කීයක් යටතේද? බල තුනක් යටතේ. සමතුලිත වීමට එම බලවල තිබිය යුතු ලක්ෂණ දෙකක්. හරි. මේ බලවල තියෙන්න ඕන ලක්ෂණ තමයි දෙන්නෙක්ගේ සංප්‍රයුක්තය. ඒ කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය තුන්වෙනියට සමාන වෙන්න ඕන. බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන වෙන්න ඕන. ඊළඟට බල දෙකක සංප්‍රයුක්තයේ දිශාව තුන්වෙනි බලයට ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. මේවා අපි කතා කරලා තියෙන ඒවා. දැන් මම මේ ඊතල දෙකකින් පෙන්නලා තියෙන්නේ පහළට තියෙන බල දෙක පහළට තියෙන බල දෙකේ සංප්‍රයුක්තය බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන වෙන්න ඕන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. ඊළඟට කියනවා සමතුලිත වීම සඳහා එම බලවල තිබිය යුතු ලක්ෂණ දෙකක්. හරි. බල ඔන්න ලියාගන්න එක බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන වීම. දෙවෙනි ලක්ෂණය තමයි බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට ප්‍රතිවිරුද්ධ වීම. ඊළඟට අහනවා බල යුග්මයක් යනු කොමක්ද? බල යුග්මයක් කියන්නේ මේ රූප සටහන අපි පස්සේ අඳිනවා පහු. බල යුග්මයක් කියන්නේ මෙන්න මේ වගේ. ටැප් එකක් අරිනකොට ඔයාලා එක අතින් ඇඟිලි වලින් බල යුග්මයක් යොදනවා. සුක්කානමක් කරකවනකොට ඕගොල්ලෝ අත් දෙකෙන් බල යුග්මයක් යොදනවා. බයිසිකලයක හැන්ඩල් එක කරකවනකොට බල යුග්මයක් යොදනවා. හරි. බල යුග්මයක් කියන්නේ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක්. මෙන්න මේ බලන්න. දැන් මෙයා මත මම මේ පැත්තට යොදනවා F කියලා බලයක්. මේ පැත්තට යොදනවා F කියලා බලයක්. මේ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හැබැයි විශාලත්වයෙන් සමානයි. නිකන් කල්පනා කරන්නකෝ. සුක්කානමක් කරකවනකොට අපි කරන්නේ මේ වැඩේ. මේ අතින් පහළට බලයක් යොදද්දි මේ අතින් ඉහළට බලයක් යොදනවා.
හරි සුක්කානමක් කරකවනකොට අපි කරන්නේ මේ අතින් පහළට බලයක් යොදනකොට මේ අතින් ඉහළට බලයක් යොදනවා. එතකොට සමාන බල දෙකක් අත් දෙකකින් යෙදෙන්නේ. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක්. අවශ්‍ය කට්ටිය ලියා ගන්න බල යුග්මයක් යනු විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල. බල යුග්මයක් යෙදෙන අවස්ථා සඳහා උදාහරණ දෙකක් දෙන්න. විවෘත කිරීමේදී සුක්කානම කරකැවීමේදී බයිසිකලයක හැන්ඩල් එක කරකවනකොට ඊළඟට තමයි මට ඊළඟ කොලේ වගන්න බෑ. 9 තමයි මේ ප්‍රශ්නේ වල සුත්තක් කියන්න ඔයාලගේ එතනින් ඉවරද කියලා කියන්නකෝ මේ 9 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඉවර. ඒකේ තව කොටසක් තියනවාද කියලා මට කියන්නකෝ. නැද්ද? නෑ නේද? නෑ එච්චරයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ එච්චරයි තියෙන්නේ. නමුත් අපි ඒකේ මේ පළවෙනි කොටසට මම උත්තරේ කිව්වේ නෑ. ඒක රූප සටහන යන්න විතරයි. මේ ඒකේ බලන්නකො පළවෙනි කොටස D වල එක ගල් කැටේ ස්කන්ධය සෙවීමට සිසුවෙක් අටවපු ඇටවුමක් නේ තියෙන්නේ. ගල් කැටේ ස්කන්ධය සොයන්න කියලා කියනවා. මම මේ කොටස ඇත්තටම ඒක මගේ ඇරුණා. මේ බලන්න. මේ පැත්තේ ඉල්ලලා තියෙනවා W කියලා ස්කන්ධයක්. එයාගේ බර W. මේ පැත්තේ ඉල්ලලා තියෙනවා ග්‍රෑම් 250ක ස්කන්ධයක්. හරි. මේ දුර 40යි. මේ දුර 50යි. 40යි 50යි සෙන්ටිමීටරෙන් දීලා තියෙන්නේ. රයිට් මේක හදනකොට මෙහෙමයි අපිට කරන්න තියෙන්නේ. මම අර කලින් කිව්වා මෙයා සමතුලිතව තියෙන්නේ වාමාවර්ත බලපූර්ණය දක්ෂිනාවර්ත බලපූර්ණයට සමාන වෙනවා. හරි. අපි දැන් ප්‍රකාශනයක් ලියනවා ටෝ දක්ෂිනාවර්ත සමානයි ටෝ වාමාවර්ත. අපි දක්ෂිනාවර්ත බලපූර්ණය ගමු. ග්‍රෑම් 250යි කියන්නේ මෙයාගේ බර mg නේ. ස්කන්ධය වැඩි කරන්න ඕන ගුරුත්වජ ත්වරණය. ස්කන්ධය 250යි ග්‍රෑම් අපි ඒක කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා g 10යි. එතකොට උත්තරේ එන්නේ 2.5 නිව්ටන්. එහෙනම් මෙතන බර නිව්ටන් 2.5යි. මෙතන බර අපි දන්නේ නැහැ W කියලා ගමු. ඒක තමයි හොයන්න ඕනේ. හරි. දැන් බලපූර්ණයට සමාන වෙන්නේ බලය වැඩි කිරීම අසවුලක්ෂයේ ඉඳලා තියෙන දුර. මෙන්න මේ පැත්තෙන් තියෙන බර 2.5යි. 2.5 නිව්ටන්. අසවුලක්ෂයේ මෙතන එතන ඉඳලා තියෙන දුර සෙන්ටිමීටර් 40යි. ඒක 100ෙන් බෙදනවා මීටර කරන්න. එතකොට 40 බෙදීම 100යි මීටර. ඊළඟට මේවල් ලිව්වේ දක්ෂිනාවර්ත බලපූර්ණය. මේ පැත්තට ගමු වාමාවර්ත බලපූර්ණය. වාමාවර්තව තියෙන්නේ W කියලා බලයක්. එතකොට මේ බලයේ ඉඳලා අසවුලක්ෂයට තියෙන දුර 50යි සෙන්ටිමීටර්. මේක 100ෙන් බෙදුවාම මීටර වෙනවා. රයිට්. ඔන්න ඔය සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන්. හරි. සූත්‍රය තමයි අපි පාවිච්චි කරේ
බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම අසවුලක්ෂයට තියෙන දුර. මේක තමයි අසවුලක්ෂය. මෙතනින් තමයි බලය යෙදෙන්නේ. බලය වැඩි කිරීම අසවුලක්ෂයට තියෙන දුර. එතකොට වාමාවර්ත බලගූර්ණය දක්ෂිනාවර්ත බලගූර්ණයට සමාන කරා. සමතුලිතතාවය සලකලා. මේක බලගූර්ණ දෙකක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙන අවස්ථාව. එතකොට දැන් මේක අපිට W කියන එක්කෙනාම ලේසියෙන් උක්ත කරගන්න පුළුවන්. අපිට මෙතන ලේසියෙන් කපන්න පුළුවන් ඒවා තියෙනවා. මේ 100ට මේ 100 කපන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට W කියන කෙනා එනවා ළමයි 2.5 වැඩි කිරීම 4 බෙදීම 5 කියලා. එතකොට 2.5 4න් වැඩි කරලා ඒක 5න් බෙදන්නයි තියෙන්නේ. උත්තරේ ඔයාලට එයි 100 බෙදීම 5ක් කියන්නේ උත්තරේ 20ක් කියලා එයි. මෙතනින් යෙදෙන්න ඕන බලය නිව්ටන් 20ක්. එච්චර වෙන්න පුළුවන්. නෑ සෝරි 20ක් නෙමෙයි නිව්ටන් 2ක්. නිව්ටන් 2ක් කියලා එයි. නිව්ටන් 2ක් කියලා එයි. මේ පැත්තෙන් යෙදෙන්න ඕන බලය. නිව්ටන් 2ක් කියලා එයි මේ පැත්තෙන් යෙදෙන්න ඕන බලය. මෙතන හැබැයි අහන්නේ නම් ස්කන්ධය. එතකොට නිව්ටන් 2ක් කියන එක අපිට ඕන නම් ස්කන්ධයක් බවට පත් කරන්න පුළුවන් මෙහෙම. බර සමානයි mg බර සමානයි mg බර නිව්ටන් 2යි ස්කන්ධය අපි දන්නේ නැහැ ජීවලගේ 10යි. එතකොට m එනවා 2 බෙදීම 10. ඒ කියන්නේ m කියන්නේ 0.2යි. එහෙනම් කිලෝග්‍රෑම් 0.2යි ග්‍රෑම් 200යි. කිලෝග්‍රෑම් 0.2යි නැත්නම් ග්‍රෑම් 200යි. හරි. එතකොට අපි 9 වෙනි ප්‍රශ්නේත් ඉවර කරා. 8 වෙනි ප්‍රශ්නේ ඉවරයි 9 වෙනි ප්‍රශ්නේ ඉවරයි. අද ළමයින්ගේ සහභාගීත්වය නම් සෑහෙන්න අඩුයි. ළමයි 18ක් කියන්නේ ළමයි 16යි ඉන්නේ. හරි. ළමයි 16 දෙනයි ඉන්නේ. එතන කීප දෙනෙක් ඇති එකට ඉන්න කට්ටියත් ඕකට බල කට්ටියගේ නම් බලමු අපි මොකද්ද මේ ළමයින්ට මේක උමනා නැද්ද කියන එක පහ හරි අපි පහ කරා 6 වෙනි ප්‍රශ්නෙට එන්න 6 වෙනි ප්‍රශ්නයට එමු 6 වෙනි ප්‍රශ්නෙට එන්න 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන පාඩම. මේකත් අත්‍තරම 10 වසරේට කරලා නැති පාඩමක් 3 වෙනි වාරයේ තියෙන එක. නමුත් මම තියරි ටික මතක් කරගෙන යන්නම්. 6 වෙනි ප්‍රශ්නේ ඒ බලන්න. උත්ප්‍රේරකයක් යෙදුව විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාවය වෙනස් වන්නේ කෙසේදයි පරීක්ෂා කිරීමට සිසුන් පරීක්ෂණයක් සැලසුම් කළ ආකාරය පහත දැක්වේ. ABC කියලා H2O2 ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන නල තුනක් ගන්නවා. අරගෙන මේ තුනෙන් B සහ C නලවලට දාලා තියෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. මේ මැංගනස් ඔක්සයිඩ් දාලා තියෙනවා. මැංගනස් ඔක්සයිඩ් දාලා තියෙනවා. බලන්න. A නලය B නලය C නලය මේ නල තුනටම සමාන H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා තියෙන්නේ. මෙයාලගෙන් B වලට සහ C වලට MnO2 මැංගනස් ඔක්සයිඩ් දානවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා H2O2 වල. මෙයා ජලය සහ ඔක්සිජන් බවට වියෝජනය වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය සහ ඔක්සිජන් බවට වියෝජනය වෙනවා. මේ වියෝජන ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා මැංගනස් ඔක්සයිඩ් වලින්. හරි මැංගනස් ඔක්සයිඩ් MnO2 වලින් උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරණය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වේගය වැඩි කරන දෙයකට. උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙක්. උත්ප්‍රේරණය කියන එක දන්නවද ඔයගොල්ලෝ? හරි උත්ප්‍රේරණය කියන එක දන්නවා.
මෙතන අහනවා පළවෙනි එක උත්ප්‍රේරකයක් කියන්නේ කුමක්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවට වැය නොවන සංඝටකයක්. ඒක ලියා ගන්න හැමෝම උත්ප්‍රේරකයක් යනු ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වරහන් ඇතුලේ ලියා ගන්න වේගය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාව සඳහා වැය නොවන සංඝටකයක්. හරි. එතකොට මේ යොදලා තියෙන MnO2 කියන ඒවා උත්ප්‍රේරක. මේ ප්‍රතික්‍රියාවට දාලා තියෙනවා MnO2 එයා වැය වෙන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරලා දෙනවා එච්චරයි. වේගය වැඩි කරලා දෙනවා නමුත් ප්‍රතික්‍රියාවේ වේගයට වැයවීමක් වෙන්නේ නැහැ. අවසානයේ ඉතුරු වෙනවා මේගොල්ලෝ. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යන්නේ අදහස පැහැදිලි කරන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ වේගය කියන එක. එහෙමත් නැත්නම් ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. දැන් මේකෙදි ඔක්සිජන් පිට වෙනවානේ. මේකෙදි ඔක්සිජන් පිට වෙනවා. ඒක තමයි විපර්යාසය. අපිට ඇහැට පේන විපර්යාසය තමයි ඔක්සිජන් උගුල පිට වෙනවා. හරි. එතකොට ඒකක කාලයකදී කොච්චර විපර්යාස ප්‍රමාණයක් වෙනවද කියන එක තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒකක කාලයකදී විපර්යාස ගොඩක් වෙනවා නම් ශීඝ්‍රතාවය වැඩි. ඒකක කාලයකදී විපර්යාස සිද්ධ වෙන්නේ අඩු වෙන්නම් ශීඝ්‍රතාවය අඩුයි. ඊළඟට H2O2 වල වියෝජන ශීඝ්‍රතාවය කෙරෙහි MnO2 සහ සල්ෆියුරික් වල බලපෑම පැහැදිලි කරන්න. මතක තියාගන්න මේකදී MnO2 මැංගනස් ඔක්සයිඩ් වලින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරලා දෙනවා. උත්තරේ ලියා ගන්න MnO2 මගින් ශීඝ්‍රතාවය වැඩි කරයි. හැබැයි මේකට සල්ෆියුරික් වගේ අම්ලයක් දැම්මොත් එහෙම ශීඝ්‍රතාවය අඩු වෙනවා. මෙයා වියෝජනය වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. අපි ඒවට කියනවා නිෂේධක කියලා. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙක් උත්ප්‍රේරකයා, ශීඝ්‍රතාවය අඩු කරන කෙනෙක් නිෂේධකයා. MnO2 කියන්නේ උත්ප්‍රේරකයා, සල්ෆියුරික් කියන්නේ නිෂේධකයා. ඉහත පරීක්ෂණයේදී ඔවුන්ට ලැබිය හැකි නිරීක්ෂණ මොනවාද? right. දැන් ළමයි මේ බඳුන් තුනේම තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නේ. එතකොට මෙයාලට පේනවා මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යෝජනය වෙලා ඔක්සිජන් බුබුලු පිට වෙනවා. ඔක්සිජන් පිට වෙනවා පේනවා. එතකොට A කියන කෙනාට උත්ප්‍රේරකයක් දාලා නැහැ. MnO2 දාලා නැහැ. හැබැයි B සහ C වලට උත්ප්‍රේරක දාලා තියෙනවා. එතනදිත් වෙනසක් කරලා තියෙනවා. B වලට දාලා තියෙන MnO2 කැට. MnO2 ලොකු කැට දාලා තියෙනවා. හරි C ට දාලා තියෙන MnO2 කුඩු කරලා. මතක තියාගන්න ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන එක සාධකයක් තමයි මේ දාන සංඝටකවල කැට කුඩු ස්වභාවය. නැත්නම් භෞතික ස්වභාවය බලපානවා. ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක කැට විදිහට ඉන්නවට වඩා කුඩු විදිහට ඉන්නවා නම් එයාගේ වේගය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. එතකොට මෙතන මෙච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. MnO2 කැට දානවට වඩා MnO2 කුඩු විදිහට දාපුවාම ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. එතකොට තේරුම් ගන්න තියෙන්නේ A වලට උත්ප්‍රේරකයක් දාලා නැහැ. එහෙනම් ඒකේ තමයි ප්‍රතික්‍රියාවේ වේගය අඩුම වෙන්නේ. BC ට උත්ප්‍රේරක දාලා තියෙනවා. එහෙනම් ඒ දෙන්නගේ වේගය වැඩි. ඒකෙනොත් MnO2 කුඩු විදිහට දාපුවාම එයාගේ වේගය හොඳටම වැඩි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේ බුබුලු පිටවන වේගය අපිට පේන්නේ. එහෙනම් අපි නිරීක්ෂණය ලියනවා. ලැබිය හැකි නිරීක්ෂණ මොනවාද? ABC බඳුන් තුනේම H2O2 වියෝජනයේ ඔක්සිජන් පිටවන බව පේනවා. මේ බඳුන් තුනේම H2O2 වියෝජනයෙන් ඔක්සිජන් පිටවන බව පේනවා. හැබැයි ABC කියන පිළිවෙලට හරි වියෝජන ශීඝ්‍රතාවයේ වැඩිවන බව පේනවා. ප්‍රතික්‍රියාවේ වේගය වැඩිවන බව පේනවා. ABC පිළිවෙලට ප්‍රතික්‍රියාවේ වේගය වැඩිවන බව පේනවා. නිරීක්ෂණ දෙකක් අපි ලියනවා. බඳුන් තුනේම ඔක්සිජන් බුබුලු පිට වෙනවා පේනවා. හරිද? හැබැයි ඒ පිටවන වේගය ABC විදිහට වැඩි වෙනවා. right.
උත්ප්‍රේරක වල බලපෑමට අමතරව මෙහිදී පරීක්ෂාවට ලක් කළ අනෙක් සාධකයේ කුමක්ද? මේ බලන්න උත්ප්‍රේරක තියනවා නැහැ. උත්ප්‍රේරක නැහැ උත්ප්‍රේරක තිබීම. ඒක සාධකයේ බලලා තියෙනවා. ඒට උත්ප්‍රේරකේ නොදා බලනවා B C උත්ප්‍රේරකේ දාලා බලනවා. එහෙනම් ප්‍රතික්‍රියාවක වේගයට උත්ප්‍රේරක වල බලපෑම කියන එක මේකෙදි බලලා තියෙනවා. ඊට අමතරව බලන්න B සහ C වලදී කැට සහ කුඩු විදිහට සංඝටක වෙන් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාවට දායක වන සංඝටකවල භෞතික ස්වභාවය කියන එකත් මේකෙදි බලලා තියෙනවා. එහෙනම් උත්ප්‍රේරකවල බලපෑමට අමතරව මේකෙදි බලලා තියෙන සාධකයේ තමයි හරි ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවයේ බලපෑම. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවයේ බලපෑම තමයි පරීක්ෂා කරලා තියෙන අනිත් සාධකය. එම සාධකය ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කිරීමට දායක වන ආකාරය පැහැදිලි කරන්න. right. මෙහෙමයි. කැප විදිහට තියෙනකොට වඩා කුඩු විදිහට තියෙනකොට ළමයි එයාලගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. හේතුව තමයි දැන් හිතන්න මෙහෙම ලොකු කැටයක් තව කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් තව කෙනෙක් එක්ක ගැටීමක් ඇති කරගන්න ඕනේ. එතකොට මෙයාගේ මෙන්න මේ වටේ පෘෂ්ඨය ඔස්සේ තමයි තව කෙනෙක් එක්ක ගැටීමක් ඇති කරගන්නේ. හැබැයි අපි මෙයාවම කුඩා කෑලි වලට කැඩුවොත් මෙන්න මේ විදිහට කුඩා කෑලි වලට කඩනවා මෙයාවම. එතකොට මෙතන කුඩා කෑලි ගොඩක් තියෙනවා. මේ ඔක්කොගෙම පෘෂ්ඨ වර්ගඵලය ගත්තොත් මේ කුඩා කෑලි ඔක්කොගෙම පෘෂ්ඨ වර්ගඵලය ගත්තොත් මේ තනි කැටේ පෘෂ්ඨ වර්ගඵලයට වඩා වැඩි. හරි. එතකොට කැට විදිහට තියෙනවට වඩා සංඝටකයක් කුඩු බවට පත් කරපුවාම එයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ ගැටීම් ප්‍රමාණය වැඩි වෙනවා. ගැටීම් වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උත්තරේ ලියාගන්න කැට ස්වභාවයට වඩා කුඩු ස්වභාවයේදී සංඝටකයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. කැට ස්වභාවයට වඩා කුඩු ස්වභාවයේදී පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විට ගැටීම් ප්‍රමාණය වැඩි වේ. එවිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. right. මෙම ක්‍රියාකාරකමේදී පරීක්ෂා කළ සාධක දෙක හැර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන වෙනත් සාධකයක්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට ළමයි උෂ්ණත්වයේ බලපානවා. හරි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට උෂ්ණත්වයේ බලපානවා. ඊට පස්සේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ බලපානවා. ඒවා මෙතනදී පරීක්ෂා කරලා නැහැ. උෂ්ණත්වය වෙනස් කරලා නැහැ. ඒ වගේම සාන්ද්‍රණ වෙනස් කරලා නැහැ. right. 6 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. අපි 6 සාකච්ඡා කරා 5. එදා කලින් දවසේ කරා 5. අද 6 කරා. ඊට අමතරව අපි 8 කරා 9 කරා. තව තියෙන අපිට 7 විතරයි. right. අපි 7 ටක් ගාලා කරමු. වෙලාව 8:51යි. අපි 8 වෙනි ප්‍රශ්නෙත් චූටි කොටස 7 වෙනි ප්‍රශ්නෙත් අපි පොඩි කොටසක් හරි කරමු. මට හිතෙනවා 7 වෙනි ප්‍රශ්නේ B කොටස සාකච්ඡා කරොත් හොඳයි කියලා. ධාරා විද්‍යුතය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. මේ පාර ඇත්තටම මේ 10 වසරේ ළමයින්ට නම් මේ පේපර් එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා හේතුව මේක ඇත්තටම මම වැරදිලා දීපු එකක්. මේක දැම්මම දෙන්න තිබුණු පේපර් එකක් නෙවෙයි මේ පේපර් වල අනුපිළිවෙල මාරු වෙලා තමයි මේ පේපර් එක print කරලා දීලා තියෙන්නේ. මේකේ ගොඩක් තියෙන 3 වෙනි වාරයේට අදාළ පාඩම් වල ප්‍රශ්න. ඒ ධාරා විද්‍යුතය, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය, ඊට පස්සේ අපි ගිය සතියේ කතා කරා චාලක ශක්තිය, විභව ශක්තිය, ඒ කතන්දර ඔක්කොම 3 වෙනි වාරයේ තියෙන ඒවා ඉස්සරහට කරන්න තියෙන ඒවා. ඒ නිසා සමහරලාට 10 අය නිකන් බය වෙලා ඇති. අපෝ මේකේ තියෙන එකක්වත් අපිට කරන්න බෑනේ කියලා වගේ. ඒක බය වෙන්න එපා. මේ මම තියරි පාර්ට් එකට වැඩිපුර සාකච්ඡා කරගෙන ගියේ ඒ හින්දා. right. ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක් තමයි 11 වසරේ කට්ටිය ගොඩක් ඉන්න නිසා මම පැහැදිලි කරන්නම්. B කොටස අපි විතරක් කරලා නවත්තමු. මෙන්න මේ වගේ දීලා තියෙනවා පරිපථයක්. මෙන්න මේ වගේ පරිපථයක් දීලා තියෙනවා. හරි. මේකේ බල්බ් දෙකක් සවි කරලා තියෙනවා ළමයි සමාන්තර ගමන. හරි.
මේ බල්බ් දෙකේ ප්‍රතිරෝධය දීලා තියෙනවා ඕම් 2යි ඕම් 4යි කියලා. පළවෙනි එක අහනවා බල්බ් වල සමක ප්‍රතිරෝධය කොපමණද? සමක ප්‍රතිරෝධය කියන්නේ මේ බල්බ් දෙක වෙනුවට තනි බල්බ් එකක් යොදනවා නම් අන්න එයාගේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක දෙක වෙනුවට යොදන තනි ප්‍රතිරෝධකයේ අගයට තමයි අපි කියන්නේ සමක ප්‍රතිරෝධය කියලා. සමාන්තරගතව තියෙනවා නම් ප්‍රතිරෝධක දෙකක් සමක ප්‍රතිරෝධය හොයන්නේ R 1යට R සමක සමානයි 1යට R1 දල 1යට R2. මම මෙයාව R1 කියලා ගන්නවා මෙයා R2 කියලා ගන්නවා. හරි 1යට R1 දන 1යට R2කින් තමයි සමක ප්‍රතිරෝධයේ 1යට අගේ එන්නේ. එතකොට 1යට ඕම් 2යි 1යට ඕම් 4යි. 1යට R සමක සමානයි 2කින් 1 දන 4න් 1. පොදු සාධකයේ විදිහට අපි 4 ගත්තොත් 2 ධන 1 කියලා එනවා 1යට R සමක. මේක සුළු කරපුවාම එනවා 4න් 3ක් කියලා 1යට R සමක. 1යට R සමක 4න් 3යි නම් R සමක කියන්නේ 4 බෙදීම 3යි. ඔතනින් උත්තරේ නැවතුනවාම ඇති. ඔක සුළු කරන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට පරිපථය තුලින් ගලා යන ධාරාව කොපමණද? මේකට අපි ඕම් නියම සමීකරණය යොදනවා. හරි V සමානයි IR කියන. V සමානයි IR. මේ පරිපථයට අපි යොදනවා V සමානයි IR. මේ පරිපථයට සපයන විභවය මේකේ දීලා තියෙනවා 3V. මේ බල්බ් දෙකේ මේ බැටරි කෑලි දෙකෙන් සපයන විභවය වෙන්නේ 3V. ගලාගෙන යන ධාරාව අපි දන්නේ නැහැ ඒක I කියලා කියමු. මේ පරිපථය තුල ඇප්ලයි වෙන සමක ප්‍රතිරෝධය වෙන්නේ 4 බෙදීම 3යි. ඒක මේ විදිහටම ආදේශ කරමු ගැටලුවක් නැහැ. එතකොට අපිට I ව උත්තර කරගන්න පුළුවන් බෙදීම 3 මේ පැත්තට යද්දි වැඩි කිරීම 3ක් වෙනවා 3 වැඩි කිරීම 3 බෙදීම 4 I වල අගය 9 බෙදීම 4යි. ඒක සුළු කරලා උත්තරයක් ගන්න 2.0 ගාණක් එනවා. හරි. පරිපථය තුලින් ගලා යන ධාරාව කොපමණද? ඒකත් හේව දෙවෙනි කොටස. වැඩි දීප්තියකින් දැල් වෙන බල්බයේ කුමක්ද? මේක සාමාන්‍යයෙන් කොමන් ප්‍රශ්නයක්. මේවා ධාරා විද්‍යුතේ හරි ලේසි ප්‍රශ්න තියෙන්නේ. මේ එන ධාරාව අපි ඉලක්කමක් ගමුකෝ ඇම්පියර් 2.2 ගාණක් වගේ ඉන්නේ. ආසන්න වශයෙන් ඇම්පියර් 2.2 ගාණක් වගේ ඉන්නේ මේකෙන් එළියට. බැටරි කෑල්ලෙන් එළියට. right? ආපුවාම ළමයි මෙන්න මෙතෙන්ට එනකම් ඒ ඇම්පියර් දෙක එනවා. හරි. මෙන්න මෙතනදී මෙයාට පාරවල් දෙකක් තියෙනවා. R1 හරහා යන්න පුළුවන් නැත්නම් R2 හරහා යන්න පුළුවන්. මේ වෙලාවේ ඔය දෙන්න හරහාම යන්න ඕන. ඔය ඇම්පියර් දෙක බෙදෙන්න ඕන. ඒ බෙදෙන්නේ මෙහෙමයි. ප්‍රතිරෝධයේ වැඩි පැත්තෙන් යන්නේ අඩු ධාරාව. මේ පැත්තෙන් යන්නේ අඩු ධාරාව. ඕම් 4 හරහා යන්නේ අඩු ධාරාවක්. ප්‍රතිරෝධය අඩු පාරේ වැඩි ධාරාවක් යනවා. හරි. ප්‍රතිරෝධය කියන්නේ ධාරාව ගලන්න තියෙන බාධාවනේ. එතකොට බාධාව වැඩි නම් ඒ පැත්තෙන් යන්නේ අඩුවෙන්. පාරක් ගැන හිතන්නකෝ. එක්තරා හන්දියකට ආපුවාම පාරවල් දෙකක් තියෙනවා. පාර දෙකට බෙදෙනවා. හරි වාහන 100ක් එනවා කියලා හිතන්නකෝ. මේ පාර දිගේ වාහන 100ක් එනවා. පාර දෙකට බෙදෙනවා. හරිද? ඔය පාරවල් දෙකෙන්ම යන්න පුළුවන් එකම ගමනාන්තයකට. හැබැයි බෝඩ් එකක් ගහලා තියෙනවා මේ පාරේ ගියොත් බාධක වැඩි. මේ පැත්තට ගියොත් බාධක අඩුයි. හැබැයි පාරවල් දෙකෙන්ම අවසානයේ යන්නේ එකම තැනට. ඒතකොට අර වාහන ඩ්‍රයිවර්ලා කල්පනා කරනවා අපි යන්න ඕන බාධාව අඩු පැත්තෙන්නේ. එහෙනම් වැඩි වාහන ප්‍රමාණයක් යනවා බාධාව අඩු පැත්තේ. හැබැයි නාහට අහන්න නැති උන් එක්කෙනෙක් දෙන්නේ කියලා බාධාව වැඩි පැත්තෙන් යන්නත් පුළුවන්. තේරුණාද? එතකොට මෙතන ප්‍රතිරෝධයේ වැඩි පැත්තෙන් යන්නේ චූටි ධාරාවක් අඩු පැත්තෙන් යන්නේ වැඩි ධාරාවක්. එතකොට බල්බයක දීප්තිය කියන එක තීරණය කරන්නේ ගලාගෙන යන ධාරාවමයි. වැඩි ධාරාවක් යනවා නම් දීප්තිය වැඩි. එහෙනම් ප්‍රතිරෝධය අඩු පැත්තේ වැඩි ධාරාවක් යන නිසා දීප්තිය වැඩි. එහෙනම් වැඩි දීප්තියකින් දැල් වෙන්නේ ඕම් 2 ලෙස සඳහන් වෙන බල්බය. right.
ඕම් 2 ප්‍රතිරෝධකයක් සහිත බල්බය ඉවත් කර එම ස්ථානයට සන්නායක කම්බියක් සම්බන්ධ කළහොත් කුමක් සිදු වේද? right මේ බලන්න. දැන් මෙන්න මෙයා ඕම් 2 කියන එක්කෙනාව අයින් කරලා එතෙන්ට දානවලු මෙන්න මෙහෙම කම්බියක්. නිකම්ම මෙහෙම වයර් එකකින් සම්බන්ධ කරනවා. හරි. එතකොට මොකක්ද වෙන්නේ කියලා අහන්නේ. දැන් ළමයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මෙතන කම්බියක් දැම්මහම එයාගේ ප්‍රතිරෝධය තවත් අඩු වෙනවා. එයාගේ ප්‍රතිරෝධය තවත් අඩු වෙනවා. දැන් ලේසියෙන් යන්න පුළුවන් ධාරාවට. එතකොට මේ එන ධාරාවේ විශාල ප්‍රමාණයක් මේ පැත්තෙන් යනවා. එතකොට මෙයාගේ මේ ඕම් 4 හරහා යන ධාරාව තවත් අඩු වෙනවා. හරි. ඕම් 4 හරහා යන ධාරාව තවත් අඩු වෙනවා. එතකොට මෙයා තවත් දීප්තිය අඩු වෙනවා. මෙයාගේ දීප්තිය තවත් අඩු වෙනවා. සමහරවිට දීප්තිය නැත්තරම නැති වෙලා යන්න පුළුවන්. මොකද සම්පූර්ණ ධාරාව මේ පැත්තෙන් යන නිසා. එතකොට උත්තරේ වෙන්න ඕන බල්බ් එකේ ඕම් 4 බල්බේ දීප්තිය අඩුවේ. මෙතන ප්‍රශ්නේ අහලා තිබුණේ ඕම් 2 අයින් කරලා සන්නායක කම්බියකින් සම්බන්ධ කරනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ කියන එක. එතකොට සම්පූර්ණ ධාරාව මේ පැත්තෙන් යනවා ප්‍රතිරෝධයක් නැති නිසා. එතකොට ඕම් 4 දීප්තිය තවදුරටත් අඩු වෙනවා. ඇතැම් විට බල්බේ නිවෙන්නත් පුළුවන්. right. අදට ඇති එහෙනම් ළමයි අපිට මේ ටියුට් එකේ තව පොඩි කෑලි ටිකක් ඉතුරුනේ. එක ව්‍යුහගත ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඊට අමතරව මේ රචනා ප්‍රශ්නයක චුටි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. හරි. අපි මේ පේපර් එක ආයෙත් ටිකට සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට අපි ගිය සතියේ අදයි මේ පේපර් එක තමයි සාකච්ඡා කරේ. එතකොට මේ පේපර් එකෙන් අපි 90ක් විතර සාකච්ඡා කරලා ඉවරයි. එතකොට නොකරපු පාඩම් වල ඉවත් මම ලියා ගන්න කියලා කිව්වා. එතකොට පාඩම කරපු දවසකට අපහු මේව බලලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ වෙනකොට අපි දැන් ක්ලාස් දවස් 4ක් කරලා තියෙනවා. අද 4 වෙනි දවස. එතකොට මේ වෙනකොට කලින් දවස් 3ේම පේපර්ස් කලින් දවස් 3ටම අදාළ වීඩියෝස් ටික මම YouTube එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒක බලලා ඒ අවශ්‍ය කොටස් ටික සටහන් කරගන්න ලියා ගන්න නැවත බලන්න. හරිද? එතකොට මම ඒවට අදාළ link ටික ඔයාලගේ group එකට දාලා තියෙනවා. ඒ වීඩියෝස් වලට අදාළ link එක. හරි? එතකොට ඒ YouTube channel එකක් තියෙනවා. හරි? ඒකත් subscribe කරලා තියාගන්න කියලාත් පොඩි ඉල්ලීමක් තියෙනවා. තේරුණාද? සායේ වීඩියෝ ටික බලන්න. ඒක ඔයාලට ඒකෙන් වාසියක් වෙනවත් එක්කම ඒ වීඩියෝ ටික බලන එකෙන් මට වාසියක් වෙනවා. ඒ හින්දා ඒ උදව්වත් කරන්න. මොකද ඒක නිකම්ම බලලා යන්නත් එපා. subscribe කරලා තියාගන්න. තේරුණාද? අනිත් යාළුවන්ටත් බලන්න ඒක share කරලා තියාගන්න. මේ හරි එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. අදට අපි නවතිමු. මම ඔයාලට දීලා තියෙනවා ඕගටපොළ ළමයින්ට නම් දුන්නේ නැහැ 10 වසරේ 3 වෙනි පේපර් එක. 10 මෙහි ඕගටපොළ ළමයින්ට මම ලබන සතියේ එක දෙන්නම්. ඒ 3 වෙනි පේපර් එක තමයි මම ලබන සතියේ සාකච්ඡා කරන්නේ. ඒ 3 වෙනි පේපර් එකේ ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. 10 වසරේ කරපු පාඩම් වලින් තියෙන්නේ. පළවෙනි වාරයේ සහ දෙවෙනි වාරයේ කරපු පාඩම් වලින් තියෙන්නේ. ලබන සතියේ බදාදයි ඊළඟ සතියේ බදාදයි දවස් 2 ඇතුළත මේ පේපර් එක අපි සාකච්ඡා කරලා ඉවර කරමු. හරි එහෙනම් අද හිටපු හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම පන්ති ඉවර කරනවා. මේකේ වීඩියෝ එකත් තව දවස් කිහිපයකින් ඉදිරි සතිය ඇතුළත YouTube එකට දානවා. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන්.